හරි. මම කලින් වීඩියෝ එකක් දෙකක් විතර ඇත්තේ ඒ වීඩියෝ දෙකේ මම ප්‍රශ්න 15කට නිකන් කතා කරා. අද මම 16 ඉඳලා 25 වෙනකන් MCQ ටිකයි දෙවෙනි ස්ට්‍රක්චර් එකයි තුන්වෙනි ස්ට්‍රක්චර් එක කතා කරනවා. පළවෙනි ස්ට්‍රක්චර් එක නම් ලුයිස් වීවර් ටිකනේ තියෙන්නේ. ඒක කවුරුත් ලුයිස් වීවර් ටික නම් හරියට කරලා දීප මම බලව පේපර් ටිකේ. මම ඒක නිසා පළවෙනි MCQ 10යි දෙවෙනි ස්ට්‍රක්චර් එකයි තුන්වෙනි ස්ට්‍රක්චර් එකයි කතා කරනවා. හරිනේ ඉස්සෙල්ලා බලමු MCQ 16 මම 15ට නම් කතා කරලා තියෙන්නේ දැනට 16 වෙනි MCQ එක කියන්නේ හිමාලය හා කෝක් ප්‍රතික්‍රියා කරවා සංශ්ලේෂණ වායුව ලෙස H2 හා CO මිශ්‍රණය. අනේ ඕන ප්‍රතික්‍රියාවල් ලිව්වොත් මේක කියනවා අපි දන්නවා කෝක් කියන්නේ මොකද්ද? කාබන් නේ. කෝක් සහ හිමාලය. අපි දන්නවා හිමාලය කියන්නේ මොකද්ද? H2O ගෑස් නේ. කෝක් හා හිමාලය ප්‍රතික්‍රියා කරාට පස්සේ අපේ කියනවා සංශ්ලේෂණ වායුව ලෙස H2 ඒ කියන්නේ හයිඩ්‍රජන් වායුවයි කාබන් මොනොක්සයිඩ් වායුවයි ලැබෙන්නේ. අන්න අපිට කියලා දෙනවා දැන් ඔක් ගත්තොත් ප්‍රතික්‍රියාවක් තුලිත. හරිනේ. මිශ්‍රණයක් ලබාගත හැකිය. උෂ්ණත්ව තුනකදී අදාළ ප්‍රතික්‍රියාවේ සමතුලිතතානියත මෙසේය. ඒ කියන්නේ මේක සමතුලිතතානියත වෙන්න නම් අනිවාර්යෙන් මේ ප්‍රතික්‍රියාව අපි දන්නවා මොකද්ද? ප්‍රත්‍යාවර්ත වෙන්න ඕන. හරිනේ. ඒ කියන්නේ ඉක්සෙල් ඔය ප්‍රතික්‍රියා ප්‍රත්‍යාවර්ත දෙක දැනගන්න ඕනේ නැහැ. මෙතන කියනෝනේ සමතුලිතතානියත කියලා. එතකොට සමතුලිතතානියත තියෙන්න නම් අනිවාර්යෙන් මොකද්ද වෙන්න ඕන? මේ ප්‍රතික්‍රියාව ප්‍රත්‍යාවර්ත වෙන්න ඕන. හරිනේ. ඊට පස්සේ අපිට කියනවා මෙම ප්‍රකාශන වලින් සත්‍ය වන්නේ. හරිනේ බලන්න ඕකේ උෂ්ණත්ව වලට අදාළ KP යගයන් ටිකක් දීලා තියෙනවා. 298 දී KP යගේ කෙල්වින් 298 ගත්තොත් ඕක 1.10 නේ 11ක්. හරි. 500 දී ගත්තොත් මේ කෙල්වින් කියන්නේ 2.5යි 10 දෙකක් වැඩි වෙලා. කෙල්වින් 1000 දීලා තියෙනවා. කෙල්වින් 1000 දී 3.7යි 5යි. අනේ ඔන්න ඔහමනේ තියෙන්නේ. බලන්න වෙලා තියෙන්නේ මොකද්ද? මේකේ K ඕන්න KP ප්‍රකාශනයේ ලිව්වොත් මේ ඕන්නේ නැහැ. හරි මම මේ නිකන් පැහැදිලි වෙන්න කියන්නේ මේකට KP ලිව්වොත් ප්‍රකාශනයේ ඉන්නේ මොකද්ද? H2 gas ගේ KP නේ. පීඩනය කාගේද? H2 gas ගේ වතාවක් පීඩනය CO gas ගේ බෙදීම පීඩනය මෙතන solid නේ මේකෙන්නේ නැහැ. solid වල අපි දන්න ඕනේ සාන්ද්‍ර නියතින් දෙන්නේ නැහැ නේ. ඊට පස්සේ වතාවක් H2O ගෑස්. හරි ඔන්න ඕකනේ KP දෙන්නේ. බලන්න අපේ පළවෙනි එකේ අහන්නේ මේ ප්‍රතික්‍රියාව තාප දායක වේ කියලා කියන්නේ. මෙහෙමයි කරන්න වැඩේ. බලන්න මෙතන උෂ්ණත්වය වැඩි වෙන්න මොකක්ද වෙලා තියෙන්නේ? KP යගේ වැඩි වෙලා මේ 298 දී 10 නේ 11යි 500 දී 10 දෙකයි 10 දී 10 පහක් වෙලානේ. එහෙනම් උෂ්ණත්වය වැඩි වෙන KP මොකක්ද වෙලා තියෙන්නේ? වැඩි වෙලා. අන්න ඔය වගේ ප්‍රශ්නයක් එසේ එකක අහන්නත් පුළුවන්. KP යගයන් දෙකක් හිතන්න නිකන් 298 දී අපිට කියනවා KP හොයන්න කියලා. 500 දී අපිට කියනවා KP හොයන්න කියලා. ඊළඟට මොකක්ද කරන්නේ? මෙන්න මේ යගයන් දෙක සංසන්දනය කරලා අපිට කියනවා මේ ප්‍රතික්‍රියාව තාපදායකද තාපවශෝෂකද කියලා හොයන්න කියලා. හරිනේ. කරන්නේ මෙහෙමයි. බලන්න KP වැඩි වෙනවා බලන්න මෙතන KP කියන්නේ උඩ පළ තියෙන යට ප්‍රතික්‍රියකනේ. මේ KP ගියාගේ වැඩි වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? උඩ වැඩි වෙන්න ඕන යට අඩු වෙන්න ඕනේ. උඩාගයන් දෙක නැත්තම් ලවය වැඩි වෙලා හරය අඩු වුණොත් නේද මේක සම්පූර්ණගේ වටිනාකම වැඩි වෙන්නේ. හරිනේ. එහෙනම් මේකගේ වැඩි වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? මේ දෙන්න වැඩි වෙන්න ඕන මේක අඩු වෙන්න ඕන. බලන්න H2 ගේ CO ගේ පීඩනය වැඩි වෙලා මේක පීඩනය අඩු වෙන්න නම් අපි දන්නවනේ වායුවක පීඩනය ඇති වෙන්නේ මොකද්ද? වායු අණු ගැටීමෙන්නේ පිටිවල. එහෙනම් සිදුවන ගැටීම් සංඛ්‍යාව වැඩි වෙන්න එපා. එහෙනම් මේ දෙන්නගේ ප්‍රමාණ මොකද්ද වෙන්න ඕන? වැඩි වෙන්න ඕන කියන්නේ සමතුලිත නැඹුරු වෙන්න ඕනි ඉස්සරහ පැත්තට. හරිනේ. එහෙනම් KP එකගේ වැඩි වෙන්න නම් මොකක්ද වෙන්න ඕන? මේක ඉස්සරහට නැඹුරු වෙන්න ඕන. හරිනේ. ඔන්න එහෙනම් අපි හොයාගත්තා. මේක උෂ්ණත්වය වැඩි වෙන KP වැඩි වෙලා තියෙන නැඹුරු වෙන්න ඕන මොන පැත්තටද? ඉස්සරහට. හරිනේ. එක පැත්තක් ඔන්න හොයාගත්ත ඉස්සරහට යන්න ඕන කියලා. බලන්න මෙතන ඊට පස්සේ ලේචටලිය බලුවොත් අපි දන්න උෂ්ණත්වය වැඩි වෙන්න මොකද්ද වෙන්න ඕන? උෂ්ණත්වය වැඩි වෙන්න සමතුලිත බිඳ වැටෙනවා. ආයි සමතුලිත වෙන්න නම් ඕක යන්නේ මොන පැත්තටද? ඇයි උෂ්ණත්වය වැඩි වුණ හින්දා රත් වුණ හින්දා නේද ඕක බිඳ වැටුනේ? රත් වෙච්ච හින්දා නම් බිඳ වැටුනේ. ආයි සමතුලිත වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? මේ පද්ධතිය සිසිල් වෙන්න ඕන. පැහැදිලිද? අපි දන්නවා පද්ධතිය සිසිල් වෙන්න නම් ගමන් කරන්න ඕන මොන පැත්තටද? තාප අවශෝෂක පැත්තට. හරිනේ. එහෙනම් මේ සමතුලිත වෙන්න නම් ආයි යන්න ඕන මොන පැත්තටද? තාප අවශෝෂක පැත්තටනේ. අපි මෙතනින් හොයාගත්ත මේක ඉදිරි නැඹුරු වෙන්න ඕන කියලා.
උෂ්ණත්වය වැඩි වෙන්නකොට යන්න ඕන මොකද්ද? තාප අවශෝෂක පැත්තට. එහෙනම් ඉදිරි ප්‍රතික්‍රියාව මොකද්ද වෙනව? තාප අවශෝෂක වෙන්න ඕනනේ. ඒ උෂ්ණත්වය වැඩි වෙන්නකොට සමතුලිත වෙන්න නම් යන්න ඕන තාප අවශෝෂක පැත්තට කියලා එක පැත්තකින් හොයාගත්තා. අනිත් පැත්තෙන් හොයාගත්ත මේක මොකක්ද වෙන්න ඕනේ? ඉදිරි නැඹුරු වෙන්න ඕනේ. එහෙනම් මේක ඉදිරි නැඹුරු වෙන්නේ මේ පැත්ත තාප අවශෝෂක හින්දානේ. එහෙනම් අන්න ඉදිරි ප්‍රතික්‍රියාව මොකද්ද වෙන්නේ? තාප අවශෝෂකයි. ඒතකොට පළවෙනි MCQ එකේ තිබුණේ අපි දන්නවනේ මේ ප්‍රතික්‍රියාව තාපදායකයි කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක වෙන්න ඕනේ. කිසියම් ප්‍රතික්‍රියාවක් තාපදායකයි හරි තාප අවශෝෂකයි හරි කියන්නේ මොකද්ද? ඒ ප්‍රතික්‍රියාව ඉදිරි එක ගැන හිතලා තමයි කියන්නේ. මම උඹ පන්තියෙත් කිව්වා. ඒ කියන්නේ අපිට කියලා දෙනවා නම් කිසියම් ප්‍රතික්‍රියාවක් තාපදායකයි කියලා. ඒක ඉදිරි ප්‍රතික්‍රියාව මොකද්ද වෙන්න ඕන? තාපදායකයි. පසු ප්‍රතික්‍රියාව මොකද්ද වෙන්න ඕන? තාප අවශෝෂකයි. හරි. එහෙනම් මේකේ කියන විදියට ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක නෙමෙයි මොකද්ද වෙන්න ඕන? තාප අවශෝෂක තමයි වෙන්න ඕන. මේ කියනකොට එහෙනම් පළවෙනි උත්තරේ වැරදි. අර මේ ABCD ප්‍රශ්න ටිකක් තියෙන. එහෙනම් පළවෙනි උත්තරේ මොකද්ද වෙන්නේ? ABCD වලින් A ප්‍රකාශය වැරදි. හරිද? ඊට පස්සේ කියනවා උත්ප්‍රේරකයක් භාවිතා කළ විට KP යගය වැඩි වේ. ඕක මම නෝට් එකේම දුන්නා. උත්ප්‍රේරකයක් මගින් සමතුලිත වෙනස් කරන්නෙත් නෑ. සමතුලිතතා නියත වෙනස් කරන්නෙත් නෑ. මොකක්ද කරන්නේ? ඒක සමතුලිත වෙන්න ගත වෙන කාලය අඩු කරන එක විතරයි කරන්නේ. කලින් MCQ එකක් අහු වුණා අපිට. එහෙනම් B ප්‍රකාශය වැරදි. සමතුලිතතා නියත වෙනස් කරන්නේ සමතුලිත වෙනස් කරන්නෙත් නෑ. වෙන්නේ මොකද්ද? සමතුලිත වෙන්න ගත වෙන කාලය අඩු කරන එක. එහෙනම් ඕකත් වැරදි. හරි. ඉහතකී ප්‍රතික්‍රියාව කාර්මිකව සිදු කිරීමේදී ඉහළ උෂ්ණත්ව හා පහළ පීඩනයක් යටතේ සිදු කිරීමට ඉඩ ඇත. ඉහතකී ප්‍රතික්‍රියාව කාර්මිකව සිදු කිරීමේදී ඉහළ හරිනේ. දැන් මේ ප්‍රතික්‍රියාව බලන්න අපි හොයාගෙන තියෙනවා මොකද්ද? තාප අවශෝෂක. අපි හොයාගත්තා උෂ්ණත්වය වැඩි කරන්න මෙතන වෙලා තියෙනවා මේ උෂ්ණත්වය වැඩි කරන්න මේක මොන පැත්තට නැඹුරු වෙලා තියෙන්නේ? ඉදිරියටනේ. ඇයි ඒක හින්දානේ මේක මේ 3යි 1.10 11 ඉඳලා 2.5 10 දෙකක් වෙලා 3.7 10 5ක් වෙලා තියෙන්නේ. අපිට ඕන ඉතින් මේක පළගාන වැඩි කරන්න කියන්නේ මේ අපේ අවශ්‍යතාවය මොකද්ද? මේ දෙන්න පාවිච්චි කරලා H2 කාබන් මොනොක්සයිඩ් හදන එකනේ. අපේ අවශ්‍යතාව සපුරන්න නම් මොකද්ද වෙන්න ඕනේ? මේක වැඩිපුර ඉස්සරහට නැඹුරු වෙන්න ඕන. හරිනේ. එහෙනම් ඉස්සරහට නැඹුරු වෙන දැනටත් හොයාගෙන දෙන උෂ්ණත්වය නම් මොකද්ද කරන්න ඕන? වැඩි කරන්න ඕන. කතාව හරි. අවුලක් නැහැ නම් ඒ ප්‍රකාශයේ පළවෙනි එක කියන්නේ උෂ්ණත්ව කතාව හරි. බලමු පීඩන කතාව. අපි දන්නවා ලේ චටලිය මූලධර්මයව පීඩනය පැහැදිලි කරන්නේ කොහොමද? කවුරු හරි කෙනෙක් පද්ධතියේ පීඩනය වැඩි කරොත් මොකද්ද වෙන්න ඕන? ওই පීඩනය ආයි සමතුලිත වෙන්න නම් අඩු වෙන්නනේ ඕන. සමතුලිත ඒ කියන්නේ පීඩනය අඩු වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? වායු අණු අඩු පැත්තට යන්න ඕන. දැන් මේ පැත්ත බලන්න ගත්තොත් වායු අණු 2යි. මේ පැත්ත ගත්තොත් වායු අණු 1යි. එහෙනම් බලන්න ඉදිරි පැත්තේ වායු අණු 2යි මේ පැත්තේ වායු අණු 1යිනේ. එහෙනම් ඉදිරියට නැඹුරු වෙන වායු අණු 2යි කියන්නේ මොකද්ද? අණු වැඩි පැත්තනේ. මේ පැත්තට ගියොත් මොකද්ද වෙන්නේ? පීඩනය වැඩි වෙන එක නේ වෙන්නේ. එතකොට මේක පීඩනය වැඩි කරොත් යන්න ඕන සමතුලිත වෙන්න නම් වායු අණු අඩු පැත්තට. එහෙනම් කවුරු හරි පද්ධතියේ පීඩනය අඩු කරොත් මේක නැඹුරු වෙන්නේ ආපස්සට. කවුරු හරි පීඩනය අඩු කරොත් මොකද්ද වෙන්නේ? මේක නැඹුරු වෙන්නේ ඉස්සරහ පැත්තට. ඇයි හේතුව? පීඩනය අඩු කරොත් පීඩනය වැඩි කරගන්න එපා සමතුලිත වෙන්න නම්. එහෙනම් යන්න ඕන මොකද්ද? වායු අණු වැඩි පැත්තට. එහෙනම් මේක නැඹුරු වෙන්නේ ඉස්සරහට නැඹුරු කරන්න නම් අපි මොකද්ද කරන්න ඕන? පීඩනය අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ පහළ පීඩන. එහෙනම් මේ ප්‍රතික්‍රියාවේ H2 CO2 වැඩි කරගන්න නම් මොකද කරන්න ඕන? උෂ්ණත්වය නම් වැඩි කරන්න ඕන, පීඩනය නම් අඩු කරන්න ඕන. මෙතන කියලා තියෙන කතාව හරි බලන්න. ඉහතකී ප්‍රතික්‍රියාව කාර්මිකව සිදු කිරීමේදී ඉහළ උෂ්ණත්වයක් හා පහළ පීඩනයක් යටතේ සිදු කිරීමට ඉඩ ඇත. ඒ ප්‍රකාශය හරි. ඉහත ප්‍රතික්‍රියාවේ KP යගය උෂ්ණත්වය මත පමණක් රඳා පවතී. අපි කතා කරා සමතුලිතතා නියත රඳා පවතින මොකක් මත විතරද? උෂ්ණත්වය මත විතරයි. ඒ කියන්නේ C හරි D හරි CD කියන්නේ උත්තරේ 3 වෙන්න ඕන. එහෙනම් ඒකට උත්තරේ යගිල්ල 16ට උත්තරේ 3 වෙන්න ඕන. ඒක ඊළඟට 17. හරිනේ. බලන්න 17 කියන්නේ බන්ධන ශක්තිය හා බන්ධන දිග සම්බන්ධ කුමන ආකාරයට බන්ධන දිග පහත සඳහන් කුමන ආකාරයට ආරෝහණය වේද කියලා. අපි දන්නවා ආරෝහණය කියන්නේ මොකද්ද? අඩු එකේ ඉඳලා
වැඩි එකට මේ අපෙන් අහන්නේ මොකද්ද? බන්ධන දිගයි බන්ධන ශක්තිය. තියෙන්නේ මොකද්ද? මෙන්න මේ ටික. ෆ්ලෝරින්, ඒ කියන්නේ F2 කියන එක තියෙනවා, Cl2 කියන එක තියෙනවා, Br2 කියන එක තියෙනවා, I2 කියන එක තියෙනවනේ. අපි දන්නවා මේ තියෙන මොකද්ද? එකම කාණ්ඩයේ පහළට යනකොට තියෙන මූලද්‍රව්‍යනේ. එහෙනම් ෆ්ලෝරින් ගත්තොත් ඔන්න ඔහමයි තියෙන්නේ. හරිනේ? ෆ්ලෝරින් ගත්තොත් ඔහොම. ක්ලෝරීන් ගත්තොත් ඊට වඩා පරමාණු කරය වැඩිනේ. එහෙනම් ක්ලෝරීන් ගත්තොත් මොකද වෙන්නේ? මේකේ බන්ධන දිග වැඩි. ඒ කාණ්ඩයක් ඔස්සේ පහළට යන්න මොකද වෙන්නේ? පරමාණු කරය වැඩි. ඒතකොට ක්ලෝරීන් දෙන්නෙක් එකතු වුණොත් අයිට වැඩිය මොකද්ද වෙනවද? වැඩි වෙනවා. එහෙනම් බ්‍රෝමීන් දෙන්නෙක් එකතු වුණොත් මොකද්ද වෙන්න ඕනේ? ඊටත් වැඩි වෙන්න ඕන. අයඩීන් දෙන්නෙක් එකතු වුණොත් මොකද්ද වෙන්න ඕනේ? එහෙනම් ඊටත් වැඩි වෙන්න ඕනේ. එහෙනම් බලන්න කාණ්ඩයක් ඔස්සේ පහළට යන්න මොකද්ද වෙන්නේ? පරමාණු කරය වැඩි වෙන හින්දා එහෙනම් වැඩිම බන්ධන දිග තියෙන්නේ කාටද? F2 කියන කෙනාට. දැන් මෙතන උත්තර ගත්තොත් බන්ධන දිග කියන එක්කෙනා ගත්තොත් පළවෙනි එකේ තියෙන බන්ධන ශක්තිය A කියන ප්‍රකාශයේ තියෙන බන්ධන ශක්තියනේ. බලන්න B කියන එකේ තියෙන බන්ධන ශක්තිය. C කියන එකේ තියෙන බන්ධන දිග. දැන් බන්ධන දිග පිළිවෙල ගත්තොත් මොකද්ද වෙන්න ඕනේ? F2ට වැඩිය Cl2, Cl2ට වැඩිය Br2, Br2ට වැඩිය I2 නේ. හැබැයි බලන්න තුන්වෙනි ප්‍රකාශය තියෙන්නේ මොකද්ද? I2ට වැඩිය Br2, Br2ට වැඩිය එහෙනම් C එක වැරදි. C එකේ තියෙන එක අනිත් පැත්තනේ. F2 අඩුම F2 දිග වැඩිම කියලානේ C ප්‍රකාශය තියෙන්නේ. මේකේ නම් උත්තරේ බලන්න D එක. D එකේ තියෙන F2ට වඩා වැඩි Cl2, Cl2ට වඩා වැඩි Br2 එහෙනම් හරි. මෙන්න මේක තියෙන බලන්න උත්තරේ D වලනේ තියෙන්නේ. එහෙනම් D හරි C කියන එක්කෙනා වැරදි. හරිනේ. A ගෙයි B ගෙයි තියෙන්නේ මොකද්ද? බන්ධන ශක්තියින් සම්බන්ධ උත්තර දෙකනේ. මෙතන කතාව තමයි දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් කෙනෙක් උත්තරේ ගන්න පුළුවන් මෙහෙම. අවුලක් නැහැ. හරි. මෙතන බන්ධන කොටයි මෙහෙට යන්න යන දිගයි. අපි දන්නවා බන්ධන දිග වෙන්න මොකද? බන්ධන ශක්තිය අඩුයි නේයි. බන්ධනයක් දිග වෙන්න මොකද වෙන්නේ? මේ බන්ධනේ දුර්වලයිනේ. එහෙනම් කෙනෙක්ට ගන්න පුළුවන් මෙහෙම. මේකේ අනිත් පැත්ත කියලා ගන්න පුළුවන් බන්ධන ශක්තිය. මේ කියන්නේ කෙනෙක් හිතයි I2 තමයි ශක්තිය අඩුම, Br2 ඊට වඩා වැඩි, Cl2 ඊට වඩා වැඩි, F2 තමයි වැඩිම වෙන්න ඕන කියලා. කෙනෙක් ඕක හිතුවට කිසි වැරද්දක් නැහැ. හරිනේ. ඉතින් මම කියන ඔය උත්තරේ ටිකක් හරි. හැබැයි ඕකට බලන්න මේකේ උත්තරයකුත් ඇති. බලන්න I2 ඒ කියන්නේ A කියන ප්‍රකාශය ගත්තොත් ඕකනේ උත්තරේ එන්නේ. දැන් ඕක කෙනෙක් හිතුවොත් A හරි D හරි උත්තරේ ගණී කීය කියලාද? AB 4 කියලා. හරිනේ. හැබැයි මෙතන පොඩි කතාවක් තියෙනවා මෙන්න මේ ෆ්ලුවරීන්. හරිනේ. මෙන්න මේ ෆ්ලුවරීන් කියන එක්කෙනා ගත්තොත් ෆ්ලුවරීන් කියන එක්කෙනාගේ තියෙනව නේද බන්ධන හදපු නැති ඉලෙක්ට්‍රෝන. ඔය අපි කියන්නේ එකසර කියලා. හරිනේ. ඔන්න ඔය එකසර වලින් මොකද්ද වෙන්නේ? ඕවගේ තියෙනවා කිසියම් විකර්ෂණ බලයක්. මේක පොඩ්ඩක් අර මතක තියාගත්තත් අවුලක් නැහැ. මෙතන බලන්න I2, Br2, Cl2, F2 කියන එක්කෙනානේ හරිනම් එන්න ඕන. හැබැයි මෙතන අවුල මෙන්න මේ F2 කියන එක්කෙනාගේ අර බන්ධන හදපු නැති එකසර යුගල හින්දා මේ වගේ අතර ඇති වෙනවා මොකද්ද? කිසියම් විකර්ෂණ බලයක්. අන්න එතකොට විකර්ෂණ බලයක් ඇති වෙනකොට මොකක්ද වෙන්නේ? ඔය බන්ධනේ දැන් අපි දන්නවනේ විකර්ෂණ බලයක් කියන්නේ ඕක තව ඈත් වෙන එක නෙවෙයි වෙන්නේ. ඒතර ඈත් වෙන එක්කොට මොකක්ද වෙන්නේ? බන්ධන ශක්තිය අපි හිතනට වැඩිය අඩු වෙන්න ඕනේ. දැන් අපි රබර් පටියක් අරන් ඇද්දොත් ඕකේ ශක්තිය එන්නේ දිග වැඩි වෙන්න ඇදෙන එක නෙවෙයි වෙන්නේ. මෙන්න මේ ෆ්ලෝරීන් කියන එක්කෙනාගේ තියෙනවා. ඔක නෝට් එකක් විතර දාගත්තක් කමන්නේ. ෆ්ලෝරීන් කියන එක්කෙනාගේ ඔන්න බන්ධන හදපු නැති එකසර යුගල හින්දා මොකද්ද වෙන්නේ? මේක අතර ඇති වෙනවා කිසියම් විකර්ෂණ බලයක්. අපි හිතුවට F2 කියන එක්කෙනාගේ වැඩිම වෙන්න ඕන කියලා. ඇත්තටම ගත්තොත් මේකේ පිළිවෙල එන්නේ කොහොමද? I2ට වැඩිය F2, F2ට වැඩිය Br2, Br2ට වැඩිය මොකද්ද? Cl2. F2 කියන එක්කෙනාගේ අර විකර්ෂණ බලයෙන් ඉඳ මොකද්ද වෙන්නේ? Cl2ටයි Br2ටයි වැඩිය අඩු වෙනවා. එතකොට ඔක උත්තරේ ගත්තොත් ඒක B ප්‍රකාශය හරි. උත්තරේ එන්නේ BD 5. හරිනේ. ඒක මෙන්න මේක පොඩි විශේෂ. මේක හරි හරිනේ. මේක හිතපු කතාව හරි පහළට ගන්න යන්නේ වැඩි වෙන්නේ. බන්ධන දිග. එතකොට අපි හිතන්නේ බන්ධන දිග වැඩි වෙනකොට බන්ධන ශක්තිය අඩු වෙනවා කියලානේ. හැබැයි මෙතන වෙන්න මේ ඇති වෙන විකර්ෂණ බලයේ ඉඳ මොකද්ද වෙන්නේ? F2 කියන එක්කෙනාගේ අනිත් දෙන්නට වැඩිය අඩු වෙන්න ඕන. හරි. ඊළඟට බලන්න 18. ඊළඟට බලන්න 18. කියන්නේ මෙන්න මෙහෙම ව්‍යුහයක් දීලා තියෙනවා. CH3 බෙන්සීන් එකක් තියෙනවා.
ඔතන C ත්‍රිත්ව බන්ධන O CH3 C ත්‍රිත්ව බන්ධන CH කියනවා සංයෝගය සම්බන්ධ කුමන වගන්තිය සත්‍ය වේද? ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් සමග රිදී කැඩපතක් ලබා දේ. හරිනේ. දැන් ඕක කෙනෙක්ට හරි කියලා ගනි මෙන්න මේ කතාවෙන්. අපි දන්නෝ ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් කියන එක්කෙනා මොනවා ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් කියන එක්කෙනා ප්‍රතික්‍රියා කරන්න පුළුවන් ඔය ටොලන් මේකට අපි කියන ටොලන් ප්‍රතිකාරකය කියන්නේ. ඔය ටොලන් ප්‍රතිකාරකයේ පොඩි පැටලෙන තැන් දෙකක් තියෙනවා. එකක් තමයි දැන් රිදී කැඩපත කියනකොටම නම් මතක් වෙන්නේ මොකද්ද? ඇල්ඩිහයිඩ්නේ. දැන් මෙතන කෙනෙක්ට මේක උත්තරේ ගොඩාක් දුරට වැරදි කියලා ගනි ගොඩක් අය සමහර කෙනෙක්ට පොඩි කම්පියුස් ගතියක් එන්න පුළුවන් මෙන්න මේකත් එක්ක. හරිනේ. කතාව මේකයි. මෙන්න මේ ටොලන් ප්‍රතිකාරකය කියන එක ඇල්ඩිහයිඩත් එක්ක ප්‍රතික්‍රියා කරොත් මෙන්න මේ වගේ. හරිනේ. මේක ඇල්ඩිහයිඩයක් නේ. හරිනේ. ඔන්න ඕක ඇල්ඩිහයිඩය. මේ ටොලන් ප්‍රතිකාරක අපි ඇල්ඩිහයිඩ වලට දැම්මොත් මේ ඇල්ඩිහයිඩ මොකද්ද වෙන්නේ? ඔක්සිකරණය වෙනවා කවුරු බවටද? කාබොක්සිලික් බවට. හරිනේ. ඕක ඔක්සිකරණය වෙනවා. මේක ඔක්සිකරණාංක ඕනනම් හොයලා බලන්න. ඔක්සිකරණය වෙනවා කවුරු බවටද? කාබොක්සිලික් බවට. හැබැයි මේ ටොලන් ප්‍රතිකාරකක හැකියාවක් නැහැ මේ කීටෝන කියන එක්කෙනා ඔක්සිකරණය කරන්න. හරිනේ. එහෙනම් අපි අර වෙනම කතා කරනවා ටොලන් ප්‍රතිකාරකය. දැන් අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් ඇල්ඩිහයිඩයි කීටෝනයි දෙක එකටනේ කතා කරන්නේ ප්‍රතික්‍රියාවල. හැබැයි අපි ප්‍රතික්‍රියාවල ගිහිල්ලා ඇල්ඩිහයිඩ වලට විතරක් වෙනම ප්‍රතික්‍රියා සෙට් එකක් කතා කරනවා ඔක්සිකරණය කියලා. ඕක යටතේ අපි කතා කරන්නේ ටොලන් ප්‍රතිකාරකයත් එක්කයි ෆේලින් ප්‍රතිකාරකයත් එක්කයි H+ KMnO වගේවත් එක්කයි. හරිනේ. මෙන්න මේ තුනත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ කවුද? මේ තුනත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ කවුද? ඇල්ඩිහයිඩ්. හරිනේ. ඇල්ඩිහයිඩ් ප්‍රතික්‍රියා කරනවා ඔක්සිකරණය වෙනවා ටොලන් හමුවේතුයි ෆේලින් හමුවේතුයි H+ KMnO හමුවේතුයි. හරිනේ. හැබැයි කීටෝන කියන්නේ මොකද්ද වෙන්නේ? මේ තුනම හමුවේම ඔක්සිකරණය වෙන්නේ නැහැ. එතකොට මේ ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් වල තියෙන මොකද්ද? සිල්වර් 1+ නේ. මේක ඔක්සිකරණය වෙනවා නම් තව කවුරු හරි ඔක්සිහරණය වෙන්න එපා. මෙතන වෙන්නේ මොකද්ද? මෙන්න මේ සිල්වර් 1+ කියන එක්කෙනා සිල්වර් බවට ඔක්සිහරණය වෙනවා. පැහැදිලිද? ඇල්ඩිහයිඩ් කියන එක්කෙනා කාබොක්සිලික් බවට ඔක්සිකරණය වෙනවා. සිල්වර්+ කියන එක්කෙනා සිල්වර් බවට ඔක්සිහරණය වෙනවා. එතකොට මෙතන හැදෙන රිදීනේ. ඔන්න ඔය රිදී ටික බීකරයේ පතුල නිකන් තැම්පත් වෙන මොකද්ද? නිකන් අර කණ්ණාඩියක් වගේ කැඩපතක් වගේ. හරිනේ. අපි ඒක නිසා මේකට කියනවා මොකද්ද? රිදී කැඩපතක් කියලා. එහෙනම් රිදී කැඩපත හැදෙන්නේ කාත් එක්කද? ඇල්ඩිහයිඩ් තිබුණොත්. දැන් කෙනෙක්ට එකපාරෝක හිතේ මෙතන ඇල්ඩිහයිඩ් යන්නේ නැහැ. එහෙනම් උත්තරේ වැරදි කියලා ගනී. වැරදිලා හරි එහෙම ගත්තා නම් උත්තරේ හරි. ඒ කියන්නේ හරි ගිහිල්ලා හෝ වැරදිලා හෝ එහෙම උත්තරේ ගත්තා නම් ඒක හරි. හේතුව ඕක ගොඩාක් දුරට ඕගනික් ටිකක් හොඳටම වගේ මතකෙක් කෙනෙක්ට පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් නේ. ඔය ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් ඊළඟට වෙන්නේ මෙන්න මේ වගේ. එකක් දැම්මොත් ඔන්න ඕක මෙතන තියෙන ආම්ලික හයිඩ්‍රජන් එකක් නේ. ඕකට ටොලන් දැම්මොත් මොකද වෙන්නේ? හැදෙනවා මෙන්න මේ වගේ කෙනෙක්. C ත්‍රිත්ව බන්ධන C- සිල්වර් ප්ලස් ඔන්න ඕක ඇවිල්ලා සුදු පාට අවක්ෂේපය. හරිනේ. එතකොට මෙතන හැදෙන්නේ ටොලන් රිදීනේ තැම්පත් වෙන්නේ. මෙතන රිදී තැම්පත් වෙන හින්දා ඇල්ඩිහයිඩත් එක්ක මොකද්ද වෙන්නේ? රිදී කැඩපතක් ලබා ගන්න. හැබැයි මෙතන එහෙම මේ බලන්න මෙතන ඔක්සිද අතරුනේ සිල්වර් 1+ එක්කෙනා සිල්වර් බවට ඔක්සිහරණයක් උනේ එකනේ. මෙතන එහෙම එකක් වෙලා නැහැ. මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? මෙන්න මේ කොනට ගිහිල්ලා බැඳිලා සිල්වර්+. එතකොට මෙතන සිල්වර් හැදිලා නැහැනේ. ඒ කියන්නේ මෙතන එහෙනම් රිදී කැඩපතක් නැහැ. මෙතන නිරීක්ෂණයක් දෙනවා. මොකද්ද නිරීක්ෂණය? සුදු අවක්ෂේපයක්. මෙතන නිරීක්ෂණය මොකද්ද? රිදී කැඩපතක්. මෙතන නිරීක්ෂණය මොකද්ද? සුදු අවක්ෂේපයක්. මෙතන එකට තමයි අපි කියන්නේ මොකද්ද? රිදී කැඩපත කියලා. මෙතන එකට අපි කියන්නේ මොකද්ද? සුදු අවක්ෂේප කියලා. හරිනේ. දැන් මේ MCQ එකෙන් මෙහෙම දුන්නා නම් හරි. ඊට මෙහෙම දුන්නා නම් ඕක අපිට දෙනවා මෙන්න මේ විදිහට. MCQ එක දුන්නොත් MCQ එක දෙනවා මෙහෙම. ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් සමග නිරීක්ෂණයක් ලබා දෙයි. නැත්නම් අවක්ෂේපයක් ලබා දෙයි කියලා මේක කිව්වනම් මේ MCQ එක හරි. ඇයි හේතුව? මේක ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් මේකට දැම්මනම් මොකද්ද වෙන්නේ? මෙන්න මේ ආම්ලික හයිඩ්‍රජන් තියෙන ඇල්කයිනේ හින්දා මොකද්ද වෙන්නේ? මේ පැත්ත ලබා දෙනවා සුදු අවක්ෂේපයක්. හැබැයි මෙතන කියන්නේ මොකක්ද? රිදී කැඩපතක් ලබා දෙයි කියලානේ. රිදී කැඩපත ලබා දෙන්නේ කවුද? ඇල්ඩිහයිඩ් විතරයි. මේ ආම්ලික හයිඩ්‍රජන් තියෙන එක්කෙනාට රිදී කැඩපතක් ලබා දෙන්න බෑ. ඒක නිසා මොකද්ද වෙන්නේ? මේ පළවෙනි උත්තරේ නැත්නම් A කියන උත්තරේ
වැරදි. පැහැදිලිනේ කතාව? ඔතන නිරීක්ෂණයක් ලබා දේ කියලා නිකන් MCQ එකක තිබුණා නම් මේක හරියයි. හේතුව මෙතන සිල්ලවන් ප්ලස් ගන්නවා එහෙනම් ඔක සුදු පාට අවක්ෂේපයක් දෙන්න. හැබැයි මෙතන තියෙන්නේ රිදී කඩපතක් ලබා දෙය කියන රිදී කඩපත ලබා දෙන කවුරු විතරද? තොලන් හමුවේ ඇල්ඩිහයිඩ් විතරයි. මෙතන ඇල්ඩිහයිඩ් යන්නේ නැති ඉන්නේ. මෙතන තියෙන්නේ ආම්ලික හයිඩ්‍රජන් තියෙන ඇල්කයින් එකකුයි කීටෝන් එකකුයිනේ. ඒකින්ද මොකද්ද වෙන්නේ? මේ ප්‍රකාශනයේ වැරදි. සෝඩියම් ලෝහය සමග H2 පිට කරයි. ඒක නම් අහලක් තියෙනවා. මෙතන මේකට සෝඩියම් දාපු ගමන් මොකද්ද වෙන්නේ? මෙතනට C- Na+ බැඳිලා මොකද්ද වෙන්නේ? H2 වායුව පිට වෙනවා. ඕක එහෙනම් මොකද්ද වෙන්නේ? B ප්‍රකාශයේ හරි. හරිනේ. ඔතන B ප්‍රකාශයේ හරි. ඊට පස්සේ තියෙන්නේ ප්‍රබල ඔක්සිකරණය මගින් ඩයිකාබොක්සිලික් අම්ලයක් නිපදවාගත හැකිය. හරි ඒක චුට්ටක් තිය. ඒක ඊළඟට බලමු. ඒක තව පොඩි චුට්ටක් කියලා දෙනවා. ඒක තියන්න. ඊළඟට කියනවා එය බ්‍රේඩි ප්‍රතිකාරක සමග ප්‍රතික්‍රියා නොකළයි. අපි දන්න ඔය බ්‍රේඩි ප්‍රතිකාරකය කියන්නේ මොකද? මෙන්න මේකනේ. අර 2 4 DNP කියන්නේ NH NH2 මෙතන NO2 මෙතන NO2 මෙතනත් NO2 නේ. එතකොට ඕක අපි දන්න සෝරි 2 4 DN මෙතන 2 මෙතන ඔන්න ඕකනේ බ්‍රේඩි ප්‍රතිකාරකය කියන්නේ. එතකොට මේකත් එක්ක අපි දන්නවා බ්‍රේඩි ප්‍රතිකාරකයත් එක්ක ඇල්ඩිහයිඩ් ප්‍රතික්‍රියා කරනවා කීටෝනත් ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරොත් මොකද වෙන්නේ? මෙන්න මේ H දෙකත් එක්ක මෙන්න මෙතන O අයින් වෙලා එතන හැදෙනවා මොකද්ද? කාබන්. දැන් මෙතන හැදෙන්නේ CH3. ඔන්න වගේ බෙන්සීන් කුට්ටිය. හරිනේ වෙන්නේ මොකද්ද? අර්ථන තියෙන H2 මෙන්න මේ O එකත් එක්ක අයින් වෙනවා. ඒ අතර හැදෙනවා දිත්ත බන්ධනයක්. අපි ඒකට කියනවා මොකද්ද? ඊමීනයක් කියලා. හරිනේ නම් ඕච්චර ලොකුවට ඕනේ නැහැ. වෙන්නේ සරලව මොකද්ද? මෙතන ඔක්සිජන් එක අතන H2ත් එක්ක අයින් වෙන එක. එහෙනම් මෙතන කීටෝන තියෙන හින්දා මොකද්ද වෙන්නේ? ඕක බ්‍රේඩි ප්‍රතිකාරකයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. අපි අර කියන්නේ ඇල්ඩිහයිඩ් කීටෝන වලදී. ඇල්ඩිහයිඩයි කීටෝනයි හඳුනා ගන්න. හඳුනා ගන්නවා කියන්නේ වෙන හිතන්න කාබොක්සිලික්තුයි ඇල්ඩිහයිඩකුයි කීටෝනෙකුයි තිබුණොත් අර කාබොක්සිලික් එකෙන් ඇල්ඩිහයිඩේ කීටෝනේ වෙන් කර ගන්න කවුද? අපි බ්‍රේඩි. ඇයි හේතුව? බ්‍රේඩි ප්‍රතිකාරකය මොකද්ද වෙන්නේ? ඇල්ඩිහයිඩත් එක්කත් ප්‍රතික්‍රියා කරනවා කීටෝනත් එක්කත් ප්‍රතික්‍රියා කරනවා. හැබැයි ඇල්ඩිහයිඩයි කීටෝනේ වෙන් කරගන්න. ඒ කියන්නේ ඒ දෙන්න වෙන් කරගන්න අපි පාවිච්චි කරන්නේ මොකද්ද? ටොලන් ප්‍රතිකාරකේ. හරි ෆේරින් ප්‍රතිකාරකේ හරි. ඊට හේතුව තමයි ටොලනුයි ෆේරිනුයි ප්‍රතික්‍රියා කරන්න කාත් එක්කද? ඇල්ඩි හයිඩත් එක්ක විතරයි කීටෝනත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නෑ. එහෙනම් මේක ගත්තොත් මොකද්ද? D ප්‍රකාශනය වැරදි. දැන් අපි බලමු C. D වැරදි. බලමු C කියන එක. මෙතන කියන්නේ මොකද්ද? ප්‍රබල ඔක්සිකරණය මගින් ඩයිකාබොක්සිලික් අම්ලයක් නිපදවාගත හැකිය කියන්නේ. සාමාන්‍යයෙන් ඔය ඔක්සිකරණය කියන එක වෙන්නේ නැහැ. මෙතන H+ ඔය සාමාන්‍ය ඔක්සිකරණය කරන්න අපි දාන්නේ කවුද? H+ KMnO4 හරි H+ ඔය පොටෑසියම් ඩයික්‍රෝමේට් හරි පොටෑසියම් පර්මැංගනේට් හරි කෙනෙක්නේ. ඔය මං ඉස්සර කිව්ව ඇමෝනිය සිල්ලොනයිට්‍රේට් වලින් වෙන්නේ මොකද්ද? ඔක්සිකරණයක්. මෙතනට සාමාන්‍ය මෙන්න මේක නිකන් දාලා සාමාන්‍ය තත්ත්වයට තේ කරොත් මේක ඔක්සිකරණය වෙන්නේ නැහැ. ඇයි කීටෝන ඔක්සිකරණය වෙන්නෙත් නෑ අම්ල හේලයිඩ ආම්ලික හයිඩ්‍රජන් තියෙන ඇල්කයින් ඔක්සිකරණය වෙන්නේ නෑ. හැබැයි මේක ප්‍රබල තත්ත්වයක් යටතේ දැම්මොත් මොකද්ද වෙන්නේ? ප්‍රබල ඒ කියන්නේ ගොඩාක් ප්‍රබල තත්ත්වයක් රත් කරලා හෝ මොනවා හරි දෙයක් කරොත් මේ කීටෝනෙත් අපිට මොකද්ද කරන්න පුළුවන්? ඔක්සිකරණය කරන්න පුළුවන්. හරිනේ ඔක්සිකරණය කරොත් යන්නේ මොකක් බවටද ඕක? කාබොක්සිලික් බවට. හරිනේ ප්‍රබල තත්ත්වයට යටතේ ඒ කියන්නේ ගොඩාක් ප්‍රබල හරිනේ ගොඩාක් ප්‍රබල තත්ත්වයට යටතේ ආම්ලික හයිඩ්‍රජන් කියන ඇල්කයිනයක් කරත් අපිට ගන්න පුළුවන් මොකද්ද? කාබොක්සිලික් අම්ලයක්. එහෙනම් මේ දෙකෙන්ම කාබොක්සිලික් හැදෙන හින්දා මොකද්ද වෙන්නේ? මේ ප්‍රකාශෙත් හරි මෙන්න මේක චුට්ටක් අරුවක් දාලා මතක තියාගන්න. සාමාන්‍ය තත්ත්වයට යටතේ ඔක්සිකරණය කරොත් ඕක ඩයිකාබොක්සිලික් හැදෙන්නේ නැහැ. හැබැයි ප්‍රබල තත්ත්වයට යටතේ ප්‍රබල කියලා දෙන්න ඕන. හරිනේ ප්‍රබල තත්ත්වයක් දීලා ඔක්සිකරණයක් දුන්නොත් මොකද්ද වෙන්නේ? කීටෝන වලිනුයි ආම්ලික හයිඩ්‍රජන් කියන ඇල්කයින වලිනුයි ඔක්සිකරණය වෙලා කාබොක්සිලික් අම්ලය හැදෙන්න පුළුවන්. හරිනේ ඔතන උත්තරේ BC 2 උත්තරේ එන්නේ. එතකොට B හරි C හරි උත්තරේ 2. හරි ඊට පස්සේ බලන්න 19. ගත්තොත්
පළවෙනි එකේ කියන්නේ මොකද්ද? CH පහත ප්‍රතික්‍රියාව නිවැරදි වන්නේ. CH HBr ප්‍රතික්‍රියාවෙන් ප්‍රධාන බලය. හරි. බලන්න මෙහෙමයි කතාව. පළවෙනි එක කියන්නේ මෙහෙමයි. ඔන්න ඕකට HBr දැම්මොත් හැදෙන ඵලයක් ගැන කියනවා ප්‍රධාන ඵලයේ. HBr ප්‍රතික්‍රියාව ප්‍රධාන ඵලය වන්නේ කියලා විවෘතයක් දීලා තියෙනවා. බලමු අපි කතාව මෙන්න. හරි. දැන් අපි දන්නෝනේ HBr වල එනේ යාන්ත්‍රණය ගත්තොත් මෙතන මෙහෙමනේ වෙන්නේ. HBr කියන යාන්ත්‍රණය ගත්තොත් මේ දිත්ත බන්ධනේ මේකට පහක් දෙනවා. මේ බන්ධනේ කැඩෙනවා. මෙතන ඩෙල්ටා ප්ලස් ඩෙල්ටා මයිනස් තියෙන ඉඳ H එක ඇවිල්ලා මෙතනට බැඳෙන එක නේ වෙන්නේ. ඒතර කෙනෙක්ට ප්‍රශ්නයක් එනවනේ මේ H එක බැඳෙන්නේ අත්‍තරම මෙතනටද කියලා. හරි ඒක නිසා ඕකේ ප්‍රධාන ඵලයක් තියෙන්නත් පුළුවන් අතුරු ඵලයක් තියෙන්නත් පුළුවන්. නිකන් හිතන්න අර H එක මෙතනට බැඳුනොත් මෙන්න මෙතන කාබන්ට හරිනේ මෙන්න මෙතන කාබන්ට බැඳුනොත් මෙහෙමනේ වෙන්නේ මෙතනට බැඳුනොත් ඔන්න ඔහම CH2 එකක් එයි මෙතන CH3 එකක් එයි මෙතන CH2 බඳිනකොට මේ දිත්ත බන්ධනය අයින් වෙනවනේ එතකොට මෙතන එක්කෙනාට බන්ධනයක් මදි වෙන හින්දා මෙතන හැදෙනව මොකද්ද ප්ලස් කෙනෙක් අපි කියනවා කාබන් මත ප්ලස් තියෙනවා නම් මොන අයනයක් කියලාද කාබෝ කැටායනයක් කියලා. එහෙනම් අපි යාන්ත්‍රේ මතකත් ඇති ඔය දන්න කට්ටිය මේ වගේ HBr යාන්ත්‍රණය අනිවාර්යෙන් අපිට හැදෙනව මොකද්ද? කාබෝ කැටායනයක්. ඒක ප්‍රාථමිකද, ද්විතීකද, තෘතීකද බලලා රිස්තාය හින්දානේ අපි තීරණය කරන්නේ ප්‍රධාන ඵලයේද අතුරු ඵලයේද කියලා. දැන් මේක ගත්තොත් ඔන්න මෙතන හැදෙනවා ප්ලස් කෙනෙක්. මෙතනට H එක බැඳෙනවා. මෙතනට H එක බැඳුනොත් වෙන්නේ අනේ මෙන්න මේ කියන්නේ මෙන්න මේ තැනට. මෙතනට H එක බැඳුනොත් මෙතන CH2. එහෙනම් මෙතන තමයි මොකද්ද? කාබෝ කැටායනය සෙට් වෙන්නේ මෙතන CH3. හරි. එතකොට කාබෝ කැටායනයේ ස්ථායීතාව වැඩි එක්කෙනානේ වැඩියෙන් හැදෙන්නේ. දැන් මෙතන මේකටත් තියෙන කාබෝ කැටායනයක් මෙතනත් තියෙන්නේ කාබෝ කැටායනයක්. ඔය කාබෝ කැටායන දෙන්නකින් ස්ථායීතාව වැඩි එක්කෙනා තමයි මොකද්ද ප්‍රධාන ඵලයේ ස්ථායීතාව අඩු එක්කෙනා තමයි ප්‍රධාන නොවන නැත්නම් මොකද අතුරු ඵලය. හරිනේ. මෙන්න මේකේ තියරිය තමයි මේ ධන ආරෝපණය දැන් බෙන්සීන්නේ මෙතන තියෙන්නේ. මෙතන තියෙන බෙන්සීන්නේ මෙතන බෙන්සීන් තියෙන මෙතන මේක බෙන්සීන්ට ධනාරෝපණය ලං වෙන්න ඔකන ඕන්න නෝට් එකක් දාගන්න ධනාරෝපණයක් බෙන්සීන්ට ලං වෙන්න මොකද්ද වෙන්නේ ඒකේ ස්ථායීතාව වැඩි අපි දන්නෝනේ ප්‍රාථමිකට තව පොඩ්ඩක් මතක් කරොත් ඒක ගැන මෙන්න මේ වගේ එකකට කියන්නේ අපි ප්‍රාථමික කාබ කැටායනයක් කියලානේ H2යි R1යි බැඳිලා තියෙනවා නම් ඕකට අපි කියන්නේ මොකද්ද ප්‍රාථමික මේකට වැඩි ස්ථායි මොකද්ද ද්විතීක කියන්නේ මොකද්ද R2යි H1යි. ඕකට වැඩි ප්‍රබලයි මොකද්ද? තෘතීක කියන්නේ මොකද්ද? R3ක් තිබුණා. හරිනේ. ඕකට වැඩි ප්‍රබලයි මොකද්ද? මෙන්න මේක. මෙන්න මේ දිත්ත බන්ධනයක් තිබිලා මේ දිත්ත බන්ධනයට සම්බන්ධ කාබන් කෙනෙක් මත ප්ලස් තියෙනවා නම් ඕක මොකද්ද වෙන්නේ? මේකටත් වැඩිය ස්ථායි මේකටත් වැඩිය ස්ථායි මොකද්ද? බෙන්සීන් මත කාබන් කෙනෙක් තිබිලා ඔන්න ඕක මත ප්ලස් තියෙනවන. හරිනේ ඔන්න ඕක තමයි කාබන් කැටායන ස්ථායීතාව වැඩි වෙන්නේ. දැන් මෙතන බලන්න මෙන්න මේක එකක් බෙන්සීන්ට ළඟ තියෙනවා අනිත් එක බෙන්සීන්ට දුරින් තියෙනවනේ. කාබන් කැටායනක ස්ථායීතාව වැඩි වෙන්නේ මොකද්ද? බෙන්සීන් වලයට කාබ ධනායන ලං වෙන්න. හරි එතකොට ගත්තොත් මෙතන මෙන්න මේකට වැඩිය මොකද්ද වෙන්නේ? මෙන්න මේක ස්ථායි. හරි එහෙනම් මේක තමයි එහෙනම් ප්‍රධාන ඵලය වෙන්න ඕන. මේක තමයි එහෙනම් මොකද්ද? අතුරු ඵලය වෙන්න ඕන. මෙතන ප්ලස් එකට එහෙනම් තමයි ඉතුරු BR එක බැඳෙන්න ඕනේ. BR මයිනස් මේක ප්ලස් නේ. මෙතන නම් බැඳෙන්න ඕන මෙන්න මෙතනට. එහෙනම් මෙන්න මේ BR තියෙන මෙතනට බැඳෙන එක තමයි මොකද්ද ප්‍රධාන ඵලය. මෙතනට බැඳෙන එක තමයි මේක වෙන අතුරු ඵලය. අපිට උත්තරේ දීලා තියෙන්නේ මෙන්න මේක ප්‍රධාන ඵලය වේ කියලානේ. එහෙනම් ඒ MCQ එක මොකද්ද වෙන්නේ? හරි. ඒ ප්‍රකාශය හරි. හරිනේ. ආයතරයක් කිව්වොත් මෙතන හැදෙන්නේ කාබ කටායන දෙකක්. එකක් බෙන්සීන්ට ළඟ අනිත් එක බෙන්සීන්ට දුර. මෙතන බෙන්සීන් වලට ධනාරෝපණය ඒ කියන්නේ ලං වෙන්න මොකද්ද වෙන්නේ? ස්ථායීතාව වැඩි. ඒ කියන්නේ මේකට ගත්තොත් ස්ථායීතාව වැඩි කවුද? මෙන්න මේක ප්‍රධාන ඵලය මේක අතුරු ඵලය.
දෙවෙනි එකේ කියන්නේ CH3Cl හා CH3CH2O- Na+ අතර ප්‍රතික්‍රියාවේ වෙනස් කාබනික බල දෙකක් සෑදිය හැකියි. ඔන්න ඕක කෙනෙක්ට පැටලිලා හරි කියලා ගන්නත් පුළුවන්. මම ඕක වෙනම කියලා දෙන්නම් මෙන්න මෙන්න CH3CH2Cl වගේ දාලා ඉස්සෙල්ලා කියලා දෙන්නම්. ඊට පස්සේ අරක වර්ධින්න හේතුවක් කියලා දෙන්න. මෙතන මෙන්න මෙහෙමයි වෙන්නේ. හරි. දැන් මෙතන CH3CH2Cl කියන්නේ ඇල්කීල් හේලයිඩයක්නේ. ඇල්කීල් හේලයිඩ් ගත්තොත් අපි දන්නවා මෙතන ඩෙල්ටා ප්ලස් උතන ඩෙල්ටා මයිනස්. මෙතන අපි ඔන්න ඕක ගත්තොත් මෙතන වෙනවා ප්‍රතික්‍රියා වර්ග දෙකක්. එකක් තමයි මෙන්න මේකට හැසිරෙන්න පුළුවන් නියුක්ලියෝෆයිලයක් විදියට. හරිනේ. ඕක නියුක්ලියෝෆයිලයක් විදියට හැසිරුණොත් මොකද වෙන්නේ? මෙන්න මෙතනට ප්‍රහාර දීලා මෙන්න මේක කඩන. හරිනේ. අර දන්න ඕනේ අපි නියුක්ලියෝෆිලික වලින් ප්‍රහාර දෙලා අරමුණු කරන්නේ අපි දායක බන්ධන හදන. එහෙම වුණොත් හැදෙනව මොකද්ද? CH3 දැන් මේක මෙතනට පහර දුන්න මෙතනට බැඳෙන්න ඕන හින්දානේ. CH3 CH2 මේක ඇවිල්ලා මෙතනට බැඳුනොත් O CH2 CH3. හරි අපි මේකට කියනවා මොකද්ද? ඊතරයක් කියලා. එතකොට මේක නියුක්ලියෝෆයිලයක් විදිහට හැසිරීලා නියුක්ලියෝෆිලික ආදේශ යාන්ත්‍රණයක් වුණොත් හැදෙනව මොකද්ද? ඊතරය. පැහැදිලිනේ? ඊළඟ වැදගත්ම කතාව තමයි එකක් දැන් මේක ගොඩක් කට්ටිය දන්න එක. හරිනේ? මේකට පුළුවන් නියුක්ලියෝෆයිලයක් වෙන්න. මේකට පුළුවන් එහෙනම් මෙතන ඩෙල්ටා ප්ලස් එකට පහර දෙන්න. මේක ගලවලා දාලා මෙතන නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් වෙලා ඊතර හදන ගොඩක් කට්ටිය දන්න. ඊළඟ එක තමයි මෙන්න මෙහෙම එකක් තිබුණොත් CH3 CH2 Cl මේ ඇල්කීල් හේලයිඩ් මෙන්න මේ හැලජනේ සම්බන්ධ කාබන්ට හැලජනේ සම්බන්ධ මේ කාබන්ටනේ යාබද කාබන්ට කතාව හොඳට අහගන්න හරිනේ හැලජනේ සම්බන්ධ කාබන්ට යාබද කාබන්ගේ මෙන්න මේ කාබන්ට සම්බන්ධ හයිඩ්‍රජන් ඒව තියෙන්නේ හැලජනේ සම්බන්ධ කාබන්ට යාබද කාබන්ගේ හයිඩ්‍රජන්ට පුළුවන් ක්‍රියා කරන්න මොනෝ විදියටද ආම්ලික හයිඩ්‍රජන් විදියට. එහෙනම් මෙන්න මේ තියෙන ඔන්න ඔහමනේ තියෙන්නේ. H H H H H ඔහමනේ තියෙන්නේ. මෙන්න මේ හැලජනේ සම්බන්ධ කාබන් මේක ඒකේ හයිඩ්‍රජන්ට නෙවෙයි ඒකට සම්බන්ධ කාබන්ගේ මෙන්න මේ හයිඩ්‍රජන්ට පුළුවන් ක්‍රියා කරන්න මොන හයිඩ්‍රජන් විදියට ආම්ලික හයිඩ්‍රජන් විදියට. හරිද? එතකොට මෙතන මේ OH එකක් තිබුණොත් අපි ඕකට කියන්නේ මොකද්ද? අම්ලයක් කියලානේ. ඕනම අම්ලකින් H එකක් අයින් කරොත් හැදෙන එක කියලා අපි කියනවා මොකද්ද? සංයුක්තක භස්මයක් නැත්නම් භස්මයක් කියලා. එහෙනම් මෙතන නියුක්ලියෝෆයිලයක් විතර හැසිරුණොත් මේක වෙන්නේ. මෙන්න මේකට පුළුවන් හැසිරෙන්න මොකක් විදියට තව භස්මයක් විදියට. හරිනේ? එහෙනම් මෙන්න මෙතනට එනවා ඔන්න ඔය කියන භස්මය. හරිනේ? ඔය භස්මය ඇවිල්ලා දැන් මේක භස්මයක් මේක අම්ලයක් නෙයා ගැලපෙන දෙන්නේ හම්බුණා කියන්නේ ඔන්න ඔය දෙන්න මොකද්ද වෙන්නේ? අම්ල භස්ම ප්‍රතික්‍රියා කරලා මොකද වෙන්නේ? ඔය දෙන්න අයින් වෙලා යනවා. අයින් වෙලා ගියාට පස්සේ මෙන්න මේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක තියෙන මෙතන. ඔය ඉලෙක්ට්‍රෝන දෙක මෙතනට දීලා මෙන්න මේක ඔතනින් ගලවලා අයින් කරනවා. බලන්න මේ හයිඩ්‍රජන් එක මෙතනත් එක්ක ගියා. මෙතන එහෙනම් හැදෙන්නේ මොකද්ද? CH2 මේක ගලවපු ගමන් හැදෙනවා මොකද්ද? දිත්ත බන්ධන CH2. මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙතනට තුනම දිත්ත බන්ධන හැදෙනවනේ. එහෙනම් මෙතන බලන්න එක ඵලයක් හැදෙන්න පුළුවන් මොකද්ද? ඊතරයක්. ඊතරයක් හැදෙන්න මේක මොකක් විදිහට ක්‍රියා කරොත්ද? නියුක්ලියෝෆයිලයක් විදිහට ක්‍රියා කරනවා. එක පැත්තකින් ඒක හැදෙන්න පුළුවන් මොකද්ද? ඇල්කයින් ඇල්කීනයක්. ඇල්කීනයක් විදිහට ඇල්කීනයක් හැදෙනවා නම් මේක ක්‍රියා කරන්නේ මොකක් විදිහටද? භස්මයක් විදියට. එහෙනම් මේ CH3CH2O- කියන ඇල්කොක්සයිඩ් එකට ක්‍රියා කරන්න පුළුවන් මොකද්ද? නියුක්ලියෝෆයිලයක් විදිහටත් පුළුවන්. භස්මයක් විදිහටත් පුළුවන්නේ. නියුක්ලියෝෆයිලයක් විදිහට ක්‍රියා කරොත් හැදෙනවා ඊතරයක්. භස්මයක් විදිහට ක්‍රියා කරොත් හැදෙනවා මොකද්ද? එතීන් කියන ඇල්කීනේ. අපි මේකට කියනවා මොකද්ද? ඇල්කීල් හේලයිඩ් වල තරඟකාරී ප්‍රතික්‍රියා කියලා. ඒ කියන්නේ තරඟකාරී කියන්නේ මේක හැදෙන්නත් පුළුවන් මේක හැදෙන්නත් පුළුවන්. මේක භස්මයක් විදිහට ක්‍රියා කරොත් ඇල්කීනේ හැදෙනවා. නියුක්ලියෝෆිලික් ආදේශ නියුක්ලියෝෆයිලයක් විදිහට ක්‍රියා කරොත් හැදෙනවා මොකද්ද? ඊතර. හරි ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. කෙනෙක්ට ඕක හිතිලා ඔය උත්තරේ හරි කියලා ගන්න පුළුවන්. ඒ කෙනෙක්ට හිතනවා මේක නියුක්ලියෝෆයිලයක් වුණොත් එකක් හැදෙනවා ඊතරයක්. ඉලෙක්ට්‍රෝෆයිලයක් වුණොත් එකක් හැදෙනවා කියලා හිතනවානේ අපේ උත්තරේ. අපේ උත්තරේ බලන්න දීලා තියෙන්නේ මෙන්න මේ වගේ දෙන්නේ. හරි දැන් අතන තිබුණේ CH3 CH2 Cl නේ. අපිට දීලා තියෙන්නේ CH3 Cl එකයි CH3 CH2O- Na+ එකයිනේ. හරිද? මේක නියුක්ලියෝෆයිලයක් විදිහට ක්‍රියා කරොත් නම් මොකද්ද වෙන්නේ? මෙතනට ඇවිල්ලා පහර දෙනවා මේ Cl එක ගැලවුවා ඊතරයක් හැදෙනවා. මේ විදිහට ඊතරයක් හැදෙනවා. ඕක හරි. ඕක කිසි අවුලක් නැහැ. මේක නියුක්ලියෝෆයිලයක්. මෙතන නියුක්ලියෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියාවක් වුණා හැදුනා.
හැබැයි මෙතන දෙවනි ප්‍රතික්‍රියාවේ මං කියවනේ හැලජනේ සම්බන්ධ කාබන්ට හයිඩ්‍රජන් නෙවෙයි යාම්ලික හයිඩ්‍රජන් දක්වන්නේ. හැලජනේ සම්බන්ධ කාබන්ට යාබද කාබන්ගේ හයිඩ්‍රජන් තමයි ආම්ලික හයිඩ්‍රජන් පෙන්වන්නේ. හැබැයි මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? හැලජනේ සම්බන්ධ කාබන් එකක් තියෙනවා. යාබද කාබන් එකක් නැහැනේ. යාබද කාබන් එකක් නැත්තම් මේකේ ආම්ලික හයිඩ්‍රජන් නැහැ. මේකේ ආම්ලික හයිඩ්‍රජන් නැත්තම් මේකට ඇවිල්ලා ගලවන්න හයිඩ්‍රජන් නැහැ නේ. මේක බෂ්පයක් වුණාට වඩා මේකේ ආම්ලික හයිඩ්‍රජන් නැහැ. ඒ කියන්නේ මේක යන අර ඉස්සෙල්ලා කතා කරපු ඉවත් වීමේ ප්‍රතික්‍රියාවක් වෙන්නේ නෑ. හේතුව මේක තියෙන්නේ කාබන් එකයි. ඒක නිසා මේක හැදෙන ඵලයේ කවුරු විතරද? මෙන්න මේ කියන ඊතරේ විතරයි. ඒක නිසා මේක ඵල දෙකක් හැදෙනවා කියන එක වැරදි. හරිනේ? මේක කියන්නේ ඕක කියන්නේ ප්‍රතික්‍රියාවෙන් කාබන් එක දෙකක් සෑදිය හැකි කියලා. වැරදි. මේක හැදෙන්නේ මොකද? ඊතරේ විතර. ඊට පස්සේ කියන්නේ මේකේ CH2Cl CH3 සීදිත්ත බන්ධනෝ ප්‍රතික්‍රියාවෙන් CH2Cl හා CH3 සීදිත්ත බන්ධන ONH2 ප්‍රතික්‍රියාවෙන් CH2NH නොසෑදේ. මෙතන හරි. මෙතන කියන්නේ නොසෑදේ කියලා. මෙතන මාකින් එකේ ලියලා තියෙන උත්තරේ වැරදි. ඒකේ කොහොමද උත්තරේ පහ තමයි එන්නේ. එතන මාකින් එකේ මම අරන් තියෙන්නේ පළවෙනි උත්තරේ විතරයි පහ කියලා. දැන් මම මේකක් කියලා දෙන්නම්. මේකෙත් උත්තරේ වැරදි. ඒ කියන්නේ ඔය දීලා තියෙන කතාව හරි. මේකේ උත්තරේ එන්නේ AC 5 කියන එක. හරිනේ. මම කිව්වට පස්සේ තේරෙයි. මෙතන කියලා තියෙන්නේ CH2Cl උයි මෙන්න මේකනේ. මම මාකින් එකේ ලියලා තියෙන්නේ මම ප්‍රකාශනේ ලියලා හරි කියලා. හැබැයි උත්තරේ අරන් තියෙන්නේ A විතරයි 5 කියලා. ඒක නිසා උත්තරේ උතන එන්න ඕනේ AC 5. හරි. මෙතන කියන්නේ ඔන්න අපිට ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා CH2Cl උයි ඔන්න ඕකයි එකතු වුණොත් මෙන්න මේක හැදෙනවා කියලා කියලා තියෙන්නේ. හරිනේ. කෙනෙක් ඕක ගත්ත ගමන් හරි කියලා හිතෙන්න මේක හැදෙන්නේ නැහැ කියලා කියලා තියෙනවා. CH2NH සීදිත්ත බන්ධන CH3 කියන එක නා හැදෙන්නේ නැහැ කියලා තමයි ප්‍රකාශනය දීලා තියෙන්නේ. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් නෑනේ හරිනේ. ඕක මතක තියෙන එක්කෙනෙක්ට ඒක නේද? ඇමයිඩ් ඇමීන වල ප්‍රතික්‍රියා මතක තියෙන එක්කෙනෙක්ට ගණී ආවුලක් නැහැ. මේක හරිනේ මේ උත්තරේ වැරදි කියලා උත්තරේ A විතරක් පහ ගනි. හරිනේ. හැබැයි මේකේ කතාව අපි නෝමල් දන්න දේ මොකද්ද? ඇල්කීල් හේලයිඩයක් තිබිලා NH2 එකක් තිබ්බොත් ඔය අපි කියන කෙටියෙන් මතක තියාගන්න ක්‍රමයකුත් මෙතන හැමතිස්සෙම වෙන්නේ මොකද්ද? මේ Cl එක මෙන්න මේ H එකකුත් එක්ක අයින් වෙලා H එකකුත් එක්ක මේ Cl එක අයින් වුණොත් මේක ඇවිල්ලා මෙතනට බෙදුනොත් ඔන්න ඔය ඵලයනේ හැදෙන්න ඕනේ. හරිනේ. H එකත් එක්ක Cl ගියා මෙතනට ඇවිල්ලා N එකකින් බෙදුන ගමන් මේ CH2 එක ගාවට NH ඕකනේ හැදෙන්න ඕන කියලා හිතෙන්නේ. කෙනෙක්ට එහෙම හිතලා මේක හරි කියලා ගන්න පුළුවන්. හරිනේ. හැබැයි ඇල්කීල් හේලයිඩ කියන එක්කෙනා දක්වන්නේ මොකද? නියුක්ලියෝෆිලික ආදේශ යාන්ත්‍රණයක් නේ. මෙතන නියුක්ලියෝෆිලික ආදේශයක් වෙනවා මොකද වෙනවා? මෙන්න මේ එකසර දෙකෙන් නේද මෙන්න මේකට පහර දෙන්න ඕනේ මේ කාබන්ට. හරිනේ. හැබැයි අපි කතා කරන මේ මයිඩවලදී මේකට සංප්‍රයුක්ත ව්‍යුහයක් හදන්න පුළුවන් මෙන්න මේ වගේ. හරිනේ. ඒ කියන්නේ මෙන්න මෙතන ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහයක් හදනවා මොකද? මෙන්න මේක එකසර දෙක මෙන්න මෙතනට ඔක්සිජන් දීලා ඔන්න ඔය වගේ සංප්‍රයුක්ත ව්‍යුහයක් හදන. පැහැදිලි ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහයක් හදන. ඔය හේතුව හින්දා මොකද්ද වෙන්නේ? මෙන්න මේ ඒමයිඩ වලට හැකියාවක් නැහැ ක්‍රියා කරන්න මොකක් විදියටද? දැන් මේක නියුක්ලියෝෆයිලය වෙන්න නම් පිට කරන්න පුළුවන් එකසර දෙකක් තියෙන්න ඕනනේ අනිවාර්යෙන්. නියුක්ලියෝෆයිලයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරන්න පුළුවන් එක්කෙනෙන්නේ. ඒකෝර මේකට එකසර යුගලයක් පිට කරන්න බෑ. ඒක මොකද්ද කරලා තියෙන්නේ? ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහයක් හදන. ඒක නිසා මේ ඒමයිඩ කියන එක්කෙනාට දැන් ඇමීන කියන එක්කෙනා ගත්තොත් හරි.
ඇමීන කියන එක්කෙනා ගත්තොත් මේක සරද කොහෙවත් පිට කරන්න, ඒ කියන්නේ කොහෙවත් ස්ථායි view හදන්නේ නැහැ. මේක සරද ගෙලියට පිට කරලා ඕක ක්‍රියා කරන්න පුළුවන් මොකක් විදියටද? නියුක්ලියෝෆයිල් එකක් විදියට. මෙතකොට මෙතනට ඇමීනියක් දාලා තිබ්බනම් මොකද වෙන්නේ? අර වගේ ඵලයක් හදනවා. කිසි අවුලක් නැහැ. හැබැයි මේක මෙන්න මේ සංප්‍රයුක්ත view හදන හින්දා මොකද්ද වෙන්නේ? මේ view හෙට බෑ මේකත් එක්ක නියුක්ලියෝෆිල් එකේ ආන්ත්‍රණයක් ක්‍රියා කරන්න. හේතුව මේකට නියුක්ලියෝෆයිල් එකක් විදියට ක්‍රියා කරන්න එකසර යුගල උගෙන්නේ නැහැ. පැහැදිලිද? ඒකින්ද අපි හිතුවට මේක කරගන්න පුළුවන් කියලා ඒමයිඩ කවදාවත් ඇල්කීල් හෙලයිඩත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. පැහැදිලිද? ඒක නිසා අපි ඕගනික් වලත් කියනවා ඔය ප්‍රතික්‍රියාව කරගන්න අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මොකද්ද? අම්ල හේලයිඩ් එකට අපි දානවා මොකද්ද? ඇමීනය. අනේ ඒත් ඔය දේම කරගන්න පුළුවන් නේ. හරිද? දැන් මේ ඵලය හදා ගන්න අපි මොකද කරන්නේ? මෙන්න මේකට දානවා මොකද්ද? දැන් සරලව ඕක පැහැදිලි කරොත් මෙන්න මෙන්න. දැන් මෙහෙම එකක් කරන්න බෑ. CH3Cl කියන එකකට CH3 සීදිත්ත බන්ධන O NH2 දාලා ඕක කරගන්න බෑ ප්‍රතික්‍රියාව. හරිනේ? මේක මේ H එක මේ Cl උත් එක ගියා කියලා ප්‍රතික්‍රියාව කරගන්න බෑ. අපිට ඕක කරගන්න පුළුවන් කොහොමද? CH3 සීදිත්ත බන්ධන O Cl එකකට දානවා මොකද්ද? CH3 NH2. එහෙම වුණොත් මේකට ගියොත් අපිට ඕන මෙන්න මේ ඵලය හදාගන්න පුළුවන්. කියපු කතාව පැහැදිලි වෙන්න ඇති. දැන් මේක හිතන්න කෙනෙක්ට හිතන්න පුළුවන් මේ CL එක මේ H එකත් එක්ක අයින් වුණත් හැදෙන්නේ මේ ඵලෙ. මේ CL එක මේ H එකත් එක්ක උනත් හැදෙන්න ඕන ඔය ඵලෙමනේ. එතකොට එකම ප්‍රතික්‍රියාව ඵල දෙකම හරි මේ දෙකම වෙනවා කියලානේ හිතෙන්නේ. හැබැයි මෙතන වෙන යාන්ත්‍රණය මොකද්ද? නියුක්ලියෝෆිලික ආදේශ යාන්ත්‍රණය. එතකොට ඒමයිඩ වලට බෑ මොකද්ද? නියුක්ලියෝෆයිලයක් විදිහට ක්‍රියා කරන්න. හැබැයි ඇමීන වලට පුළුවන් නියුක්ලියෝෆයිලයක් විදිහට ක්‍රියා කරන්න. ඒක නිසා මේ ප්‍රතික්‍රියාව කවදාවත් වෙන්නේ නැහැ. අපි ඒ වෙනකොට පාවිච්චි කරන්නේ මොකද්ද? අම්ල හේලයිඩ් එකට ඇමීන දාලා. ඇල්කීල් හේලයිඩ් එකට ඒමයිඩ දාලා කරගන්න බෑ. ඒක අපිට කරගන්න පුළුවන් මොකද? අම්ල හේලයිඩ් එකට ඇමීන දාලා. ඒක නිසා මොකද්ද වෙන්නේ? මේ ප්‍රතික්‍රියාවත් ඒක සිදු නොවේ කියලානේ කියන්නේ ප්‍රශ්නේ. සිදු නොසෑදේ කියලානේ කියන්නේ නොසෑදේ කියන හින්දා A ප්‍රකාශෙත් හරි B ප්‍රකාශය වැරදි C ප්‍රකාශය නොසෑදේ කියන හින්දා මොකද්ද වෙන්නේ? මේ ප්‍රකාශය හරි. මම ඔබ උත්තරේ ලියලා තියෙන මේක සත්‍ය වෙයි කියලා. හැබැයි උත්තරේ මම උත්තරේ ගන්නකොට ලියලා තියෙන්නේ A විතරක් පහ කියලා. උතන ඉන්න ඕනේ A C පහ මම B එක වර්ධින්න හේතුව කියලා දෙන්න. කියලා තියෙනවා ඊළඟට මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. ඕක හොඳට නෝට් එකක් දාලා තියාගන්න. ඇල්කීල් හේලයිඩ් එකට ඇමීන දාලා ඇල්කීල් හේලයිඩ් එකට ඒමයිඩ් දාලා ප්‍රතික්‍රියාව කරගන්න බෑ. හේතුව මේකට බෑ. හේතු ඇහුවොත් මේක හදනවා ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහයක්. ඔය සංප්‍රයුක්ත ව්‍යුහ හින්දා මොකද වෙන්නේ? නයිට්‍රජන් මත තියෙන එකසර යුගලය ඔක්සිජන් මතට අපි කියනවා විස්ථානගත කරනවා කියලා. ඔය විස්ථානගත කරන හින්දා මොකද වෙන්නේ? මේකට නියුක්ලියෝෆයිලයක් වෙන්න බෑ. ඒ හින්දා අපි ඒ වෙනුවට පාවිච්චි කරන ප්‍රතික්‍රියාව මොකද්ද? අම්ල හේලයිඩ් එකට පාවිච්චි දානවා ඇමීනය. හරිනේ? ඕක අර මං පන්තිවල උගන්වපු පන්තිවල මං අර විශේෂ ෂෝට් නෝට් එකෙන් දීලා ඇත්තේ. හරි ඊට පස්සේ අවසාන එකේ කියන්නේ එස්ටරයක් දීලා CH3 සීදිත්ත බන්ධන O CH3 කියන එකක් දීලා CH2 CH ඕක දීලා පළමුව ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් ප්‍රතික්‍රියා කරවා ජලයෙන් තනුක කළ විට එතනෝල් හා මෙතනෝල් මිශ්‍රණයක් සෑදේ. මම කිව්වා ලිතියම් ඇල්මිනියම් එස්ටරම් ප්‍රතික්‍රියා හතරයිනේ කතා කරන් තියෙන්නේ අපිට. ඒ ප්‍රතික්‍රියා හතරේම මම කිව්වා හිතන්න ලේසිම ක්‍රමය මොකක්ද? ඉස්සෙල්ලාම මෙන්න මෙතනින් බන්ධනය කඩ. හරිනේ? ඔතනින් බන්ධනය කඩ. බන්ධනය කඩ මෙන්න මේ සීදිත්ත බන්ධනෝ කියන එක පැත්තට OH දාන්න, මේ පැත්තට H එක දාන්න. හැදලා දෙන්න ලියා ගන්න. CH3 සීදිත්ත බන්ධන OH CH3 CH2 OH නේ. අපි ඕකනේ සරලවම ආම්ලික ජල විච්ඡේදනය කියන්නේ මේක. එතකොට මේක අපිට ඕනනම් කරගන්න පුළුවන් මොකද්ද? H+ H2O දැම්ම නම් මොකද වෙන්නේ? මෙන්න මේක තමයි ඇත්තටම ගොත් හැදෙන පළ දෙක. එස්ටරේකට H+ ඒ කියන්නේ ආම්ලික තනුක අම්ලයක් දැම්මොත් හැදෙන පළ දෙක මොකද්ද? කාබොක්සිලික් එකයි මෙන්න මේ කියන ඇල්කොහොල් එක. හැබැයි මෙතන අපි දාන්නේ මොකද්ද? ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් දාලා දෙකට ජලය නේ දාන්නේ. මම අර උගන්නපු ඒවාගේ කිව්වා මේකේ ඒත් මොකද්ද කෙටි ක්‍රමය? මෙන්න ඉස්සර මේ දෙන්න අර ආම්ලික ජල විච්ඡේදනය කරා. විච්ඡේදනය කළ හැදෙන පළ දෙක තියෙන්නේ. හැදෙන්නේ මේකයි මේකයිනේ. ඔන්න ඔය දෙන්න ආයෙත් හිතන්න ඊළඟට මොකද්ද? ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් ජලයත් එක්ක.
පැහැදිලිනේ? ආම්ලික ජල විච්ඡේදනය කරා හැදෙන කෙනා හිතුව මොකෙන්ද? ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් එක. ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් එක කාබොක්සිලික් ප්‍රතික්‍රියා කරොත් මොකද්ද වෙන්නේ? CH3 CH2OH. එයි මේක CH2 එකක් වෙන එක නේ වෙන්නේ. ඇල්කොහොල කියන එක නම් මොකද්ද වෙන්නේ? ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එහෙනම් මෙතන ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් ජලය දැම්මොත් හැදෙන ඵලය ඔන්න ඔය දෙක. අපිට ගාන කියලා තිබුණේ එතනෝලුයි මෙතනෝලුයිනේ. මේ හැදලා තියෙන දෙන්නම කවුද? කාබන් දෙකක් තියෙනවගෙන එතනෝල් දෙන්නේ. එහෙනම් මෙතන හැදෙන්නේ මොකද්ද? එතනෝල් දෙන්නේ. ඒකින්ද මොකද්ද වෙන්නේ? දී ප්‍රකාශයේ වැරදි. ඕක මම උත්තරේ අරන් තියෙන්නේ මොකද්ද? AC A5 හැබැයි උත්තරේ වෙන්න ඕන මොකද්ද? A2යි C2යි 5. හරි ඊළඟ එක බලන්න 20 20 මම ඒ ගෲප් එකට දැම්මා. ඒ වෙනසස් චේන්ජ් එක. මේක කියන්නේ 20 x දාන 2y යනවලු z යන ප්‍රතික්‍රියාව සඳහා ශීඝ්‍රතා නියතය r සමානයි k වතාවක් y වර්ග. හරි බලමු. කියන කතාව මොකක්ද කියන්නේ? x ධන භෞතික අවස්ථාව x ධන 2y කියන එක නෑනවලු z යන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා ප්‍රකාශනය දීලා දිනවා r වතාවක් k ගේ y ගේ වර්ග k වතාවක් y ගේ වර්ග ප්‍රතික්‍රියාව සඳහා සත්‍ය වේද අපි ගන්නනේ සත්‍ය ප්‍රකාශනය. හරිනේ. ඔතන පළවෙනි එකේ බලන්න කියලා තියෙනවා x සාන්ද්‍රණය නියතව තබා y හි සාන්ද්‍රණය දෙගුණ කළ විට ශීඝ්‍රතාවය 4 ගුණයකින් වැඩි වේ. හරිනේ. කියන්න බලන්න මෙතන තියෙන්නේ r සමානයි k වතාවක් y ගේ වර්ගනේ. හැබැයි මේක අපි දන්නවා මේක මූලික ප්‍රතික්‍රියාවක් නම් එන්න ඕන මොකද්ද? r සමානයි k වතාවක් x ගේ එක වතාවක් y ගේ වර්ගනේ. හැබැයි මෙතන x නෑ කියන්නේ අපිට කියන්න පුළුවන් ඕනනම් ඊළඟට MCQ එක ගහලා තියෙත් දන්නේ මේ ප්‍රතික්‍රියාව මූලික ප්‍රතික්‍රියාවක් නෙවෙයි. ඇයි මේක මූලික කියලා ලිව්වනම් මොකක්ද වෙනවද? r සමානයි k වතාවක් x ගේ ඇයි මේ මොකද්ද x ප්‍රතික්‍රියකයට සාපේක්ෂව පෙළ සමානයි නේද? ස්ටෝයිකින් විදියට වතාවක් y ගේ වර්ග. හරිනේ. හැබැයි අපි මේ ලියපු එකේ බලන්න x කියන එක නෑනේ අපිට දීපු එකේ. x කියපු එක නෑ කියන්නේ මොකද්ද? x ට සාපේක්ෂව පෙළ බිඳුවක් කියලා. ඇයි මෙතන මේක පේන්න නෑ කියන්නේ ඔන්නෝම කියන හින්දානේ ඔක පන්ති වල කතා කරපු කට්ටිය දන්නවා. මෙතන x සාපේක්ෂව පෙළ බිඳුවක් වෙන හින්දා ඕන මේක පෙළ එකක් ඕන මේක බිඳුව වෙන බල එකක් වෙන හින්දානේ මෙතන මේ x කියන එක නා පේන්නේ නැත්තේ. ඒ කියන්නේ මේකට අදාළව නම් y ගේ සාපේක්ෂව පෙළ දෙකක් එන්න ඕන x ට සාපේක්ෂව පෙළ බිඳුවක් වෙන්න ඕන. ඒක නිසා අපිට ප්‍රතික්‍රියාව ඉස්සරහදී ඇහුවොත් මේ ප්‍රතික්‍රියාව ඇත්තටම කිව්වොත් මොකද්ද? බහු පියවර ප්‍රතික්‍රියාව. හරිනේ. එතකොට බලන්න ශීඝ්‍රතා ප්‍රකාශනයේ තියෙන්නේ මොකද්ද? r සමානයි k වතාවක් y ගේ වර්ගනේ. එතකොට x ගේ සාන්ද්‍රණය මේකේ නෑනේ. x ගේ බිඳුව වෙනි බලය කියන්නේ x කියන එක නා 10 ගුණයකින් වැඩි කරත් 10 බිඳුව වෙනි බලය එකයි. x 20 ගුණයකින් වැඩි කරත් 20 බිඳුව වෙනි බලය එකයි. 500 ගුණයකින් වැඩි කරත් 500 ගුණේ 500 බිඳුව වෙනි බලය එකයිනේ. ඒ කියන්නේ x ගේ සාන්ද්‍රණය කොච්චර වෙනස් කරත් මොකද්ද වෙන්නේ? මේ ශීඝ්‍රතාව වෙනස් වෙන්නේ නෑ. ඒක තමයි ඔය ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවක් කියන එකේ විශේෂත්වය. හැබැයි බලන්න y ට සාපේක්ෂව පෙළ දෙකයිනේ. y ගේ සාන්ද්‍රණය දෙගුණකින් වැඩි කරොත් දෙකේ බලය දෙකේ වර්ග 4යිනේ. එහෙනම් ශීඝ්‍රතාව වැඩි වෙන්න ඕන කී ගුණයකින්ද? 4 ගුණයකින්. මේක 3 ගුණයකින් වැඩි කරා නම් මේක වර්ග 9 ගුණයකින් මේක වැඩි වෙන්න ඕන. මේක 4 ගුණයකින් වැඩි කරා නම් 4 වර්ග 16 ගුණයකින් වැඩි වෙන්න ඕන. ඒ ප්‍රකාශය තියෙන්නේ y ගේ සාන්ද්‍රණය දෙගුණයක් කරොත් r 4 ගුණයකින් වැඩි වෙන්න ඕන කියන්නේ. ඒ කියන්නේ ප්‍රකාශයේ හරි. ඒකට හේතුව මොකද්ද? y ට සාපේක්ෂව පෙළ කීයද? 2යි. පැහැදිලිනේ? ඒක එහෙනම්
හරි. දෙවැනි එකේ කියන y සාන්ද්‍රණය නියතව තබා x ගේ සාන්ද්‍රණය දෙගුණ කළ විට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව දෙගුණ වේ. වැරදීනේ. ඇයි හේතුව? x කියන එක්කෙනාගේ මේක පෙළ බිඳුවයිනේ. x ගේ සාන්ද්‍රණය 100 ගුණයකින් වැඩි කරත් මොකද වෙන්නේ? r වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් b වැරදි. ප්‍රතික්‍රියාව සිදුවන විට y සාන්ද්‍රණය නොවෙනස්ව පවතී. y සාන්ද්‍ර y කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රිය කියන්නේ. අනිවාර්යෙන් ප්‍රතික්‍රියකයක් නම් මොකද්ද වෙන්න ඕන? ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට එන්න වැය වෙන්න ඕනේ. ප්‍රතික්‍රියකයක් වැය වෙනවා කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියක සාන්ද්‍රණය අඩු වෙන්න ඕනේ. එතකොට මෙතන කියලා තියෙන එක වැරදි. මොකද්ද? y ගේ සාන්ද්‍රණය හැමතිස්සෙම අඩු වෙන්න ඕන නියතව තියෙන්නේ. මෙම ප්‍රතික්‍රියාවේදී සක්‍රීය සංකීර්ණ එකකට වඩා සෑදේ. ඔය කතාව බලමු මෙහිමයි. මම මතකයිනේ සක්‍රීය සංකීර්ණ කියන්නේ ශක්ති පැතිකඩ සටහන ඇන්දොත් මෙන්න මේ උඩේන එකට නේද අපි කියන්නේ සක්‍රීය සංකීර්ණ කියලා. අර අපි කැඩෙන බන්ධනෙ සෑදෙන බන්ධන කියලා ලියුවේ. ශක්ති පැතිකඩ සටහනක මෙන්න මේ උඩම තැන තියෙන view එක තමයි අපි කියන්නේ සංක්‍රමණ අවස්ථාවේ තියෙන view එක තමයි අපි කියන්නේ මොකද්ද? සක්‍රීය සංකීර්ණ කියලා. දැන් මම කිව්ව නේද මේක බහුපියවර ප්‍රතික්‍රියාවක් කියලා. මේක මූලික ප්‍රතික්‍රියාව නම් කෙලින්ම ඔන්න ඔය වගේ ශක්ති පැතිකඩ සටහනක් නෙන්නේ. හැබැයි බහුපියවර ප්‍රතික්‍රියාව නම් අපි දන්නවා ඔගේ ශක්ති පැතිකඩ සටහන එන්නේ ඔන්න ඔය වගේ මොකක් හරි එකක් නේ එන්නේ. ඒ කියන්නේ පියවර ගානට අදාළව ශක්ති සටහන් ඔය වගේ එන්න ඕනනේ. එතකොට මෙතන බලන්න උපරිම තැනක් තියෙනවා. එතන තියෙනවා සක්‍රීය සංකීර්ණ. මෙතන තියෙනවා මොකද්ද? සක්‍රීය සංකීර්ණයක්. මෙතන තියෙනවනේ තව සක්‍රීය සංකීර්ණයක්. එතකොට දැන් මේක පියවර 3කින් නම් වෙන්නේ සක්‍රීය සංකීර්ණ 3ක් තියෙනවා. පියවර 5කින් නම් ওই බහුපියවර ප්‍රතික්‍රියාව වෙන්නේ සක්‍රීය සංකීර්ණ 5ක් තියෙනවා. පැහැදිලිද? එහෙනම් මේක අපි ඉස්සෙල්ලා හොයාගත්ත මේක බහුපියවරයි කියලා. බහුපියවර නම් මොකද්ද වෙන්නේ? ওই පියවර ගානට අදාළව මොකද්ද වෙන්නේ? අනිවාර්යෙන් සක්‍රීය සංකීර්ණ තියෙන්න ඕන. මේක කියන්නේ මොකද්ද? එකකට වඩා වැඩි ගණනක් සෑදේ කියන්නේ නේනම් කතාව හරි. සක්‍රීය සංකීර්ණ පියවර ගානට අදාළව එකකට වඩා වැඩි ගානක් තියෙනවා. බහුපියවර කියන එක අනිවාර්යෙන් පියවර එකකට වඩා තියෙනවනේ. ඒක නිසා අනිවාර්යෙන් සක්‍රීය සංකීර්ණ එකකට වඩා තියෙන්න ඕන. එතකොට උත්තරේ වෙන්නේ A තුයි D තුයි උත්තරේ 4. අනේ ඔක ගත්තොත් උත්තරේ එන්නේ 4. උත්තරේ එන්නේ A D 4. බලන්න ඊළඟට 21 ඉඳලා 25ට තියෙන්නේ. ඒ ප්‍රශ්න ටික මම හිතනවා තේරෙන්නද කියලා ප්‍රශ්න පහට පැයක් ගියා. ඉතුරු ප්‍රශ්න පහත් අපි බලමු. හරි. බලන්න CH3 NH2ට වඩා NH2 හරි. මෙතන කියන්නේ CH3 NH මෙන්න මේක. මේ තියෙන්නේ මොකද්ද? ඇනිලීන් නේ. ඇනිලීන් එකකට CH3 එකක් බැඳිලා නිකන් ඇනිලීන් එකකුත් තියෙනවා. හරිනේ. අපිට පළවෙනි එකේ කියන්නේ CH3 මෙන්න මේකට. මේකට වඩා මේක දුබල භස්මයක් වේ කියලා කියන්නේ. මෙහෙමයි කතාව. හරිනේ. එතකොට මෙතන NH2 ගත්තොත් මෙතන තියෙනවා මොකද්ද? එකසර යුගලයක්. මෙතනත් තියෙනවා මොකද්ද? එකසර බලමු කතාව ඉස්සෙල්ලා. අපි දන්නවා ඇනිලීන්ට බැඳිලා තියෙන්නේ මොකද්ද? CH3. CH3 කියන්නේ කවුද? සක්‍රීය කාරකයක් නේ. සක්‍රීය කාරකයන් නම් මොකද්ද වෙන්නේ? මේ පැත්තට ඉලෙක්ට්‍රෝන ලබා දෙනවා. ඉලෙක්ට්‍රෝන ලබා දෙනවා කියන්නේ මොකද්ද? මේකේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩිනේ. එතකොට මේකේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කියන්නේ මොකද්ද? මේ එකසර මේ පැත්තට දෙන්න කැමති නෑනේ වැඩි. ඇයි හේතුව මෙතන ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි නම් මේ මතකයිනේ ඇනිලීන් කියන එක්කෙනා අර සංප්‍රයුක්ත විවාහ හදනවනේ මේ වගේ. අර කොහම මතකත් ඇතිනේ අඳිනවා මෙහෙම. මේක සද්දක මෙතෙන්ට දීලා මේක මෙතෙන්ට දාලා අර කොහම අඳින්නේ අපි. මෙතන දිත්ත බන්ධනේ H2 මෙතන ප්ලස් ඔතන එකසර දෙක තියෙන ඉන්න මයිනස් මෙතන ඊට පස්සේ අර මේ එකසර මෙතන දීලා කොහොම කරලා අපි සංප්‍රයුක්ත සෙට් එකක් අඳින්නේ. එතකොට ඒ විදියට මෙතන තියෙන්නේ සක්‍රීය කාරකයක් නම් ඔය සක්‍රීය කාරකයේ මගින් බෙන්සීන් වලය පැත්තට ඉලෙක්ට්‍රෝන දෙන හින්දා මොකද්ද වෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝන වලය දැන්ටමත් ඉලෙක්ට්‍රෝන පිරලනේ තියෙන්නේ. එතකොට මේ එකසර දෙක අමුතුවෙන් බෙන්සීන් වලය පැත්තට ස්ථාය කරන්න දෙන්න ඕනේ නැහැ. ඇයි හේතුව දැනටත් මොකද්ද වෙලා තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන වලේ සාරවත්. මේ ඉලෙක්ට්‍රෝන ටික මොකද්ද වෙන්නේ? දෙන්නේ නැහැ. තව විදිහකට ගත්තොත් මෙතන ඉලෙක්ට්‍රෝන පිරලා නම් මේක ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනවනේ. ඒක හින්දා කොහොම හරි මෙන්න මෙතනින් NH2 කියන එක්කෙනා එකසර දෙන ප්‍රමාණය අඩුයි. හැබැයි මෙතන මුකුත් නැති හින්දා මේකට සාපේක්ෂව මොකද්ද වෙන්නේ? මේක එකසර පිට කිරීමේ හැකියාව වැඩි.
එකසර බෙන්සීන් පැත්තට දෙන්න තියෙන හැකියාව වැඩි. එතකොට මේකේ ඉලෙක්ට්‍රෝන දෙක මේ පැත්තට දෙන ප්‍රමාණය අඩුයිනේ. මේක දෙන ප්‍රමාණය අඩුයි කියන්නේ මේ දෙක ඉවතට ඉවත් කරන්න පුළුවන් හැකියාව වැඩි. ඇයි හේතුව මේ පැත්තට දෙනවා නම් ඕක තවත් ඉවතට දෙන්න ඉලෙක්ට්‍රෝන නැහැ නේ. ඒ ටික බෙන්සීන් වලේ පැත්තට දීලානේ. මේකට සාපේක්ෂව මේක ඉලෙක්ට්‍රෝන ටික මොකද්ද වෙන්නේ? එළියට පිට කිරීමේ හැකියාව වැඩි. ආයිසරයක් කිව්වොත් මේක සක්‍රීය කාරකයක්. සක්‍රීය කාරකයක් කියන්නේ බෙන්සීන් වලේ පැත්තට ඉලෙක්ට්‍රෝන දෙන එකක්. බෙන්සීන් වලේ පැත්තට ඉලෙක්ට්‍රෝන දීලා මේක ඉලෙක්ට්‍රෝන වලේ සාරවත් වෙලා ඒකින්ද මේකේ තියෙන එකසර දෙක මූ ගන්න කැමති නැහැ. ඒකින්ද මොකද්ද වෙන්නේ? මේ එකසර දෙක ඕනනම් මොනවා හරි බන්ධනයක් හදන්න එළියට පිට කරන්න පහසුයි. මෙතන එහෙම සක්‍රීය කාරකයක් නැති හින්දා මේක ඉලෙක්ට්‍රෝන වලේ සාරවත් නැහැ. මේ එකසර දෙක මේ පැත්තට දෙන්න කැමති. කැමති හින්දා මොකද්ද වෙන්නේ? මේ එකසර දෙක එළියට පිට කරන්න අමාරුයි. අපි දන්න ඕනම කෙනෙක් එකසර පිට කරනවා නම් ඒක මොකද්ද? බාෂ්පයක්. එකසර පිට කරන හැකියාව අඩු නම් මොකද්ද වෙන්නේ? ඒකේ බාෂ්පිකතාව අඩුයි. මේක එකසර පිට කරන්න පුළුවන් හැකියාව වැඩි කියන්නේ මොකද්ද? එහෙනම් මේකේ බාෂ්පිකතාව වැඩි. අපි දන්නවනේ ලුයිස් වාදෙන් කියන්නේ එකසර පිට කරන්න පුළුවන් කෙනා බාෂ්මේ, එකසර ලබා ගන්න පුළුවන් එක්කෙනා ආම්ලෙනේ. එහෙනම් මේකට එකසර කරන්න පිට කරන්න පුළුවන් හැකියාව වැඩි කියන්නේ මොකද්ද? ඒකේ බාෂ්පිකතාව වැඩි. එහෙනම් මේක ගත්තොත් CH3NH2 කියන එක්කෙනාගේ තමයි බාෂ්මිකතාව වැඩි. CH3NH2ට වඩා NH2 දුබල බෂ්මයක් වේ. ඒ කියන්නේ පළවෙනි ප්‍රකාශයේ හරි. හරිනේ. ඊට පස්සේ කියනවා බෙන්සීන් වලයට කෙලින්ම බැඳුණු CH3 කාණ්ඩයට ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ හැකියාවක් පවතී. මෙතන කියන්නේ මොකද්ද? මේ CH3ට ඉලෙක්ට්‍රෝන ඇද ගන්න හැකියාවක් තියෙනවා කියන්නේ. ඉලෙක්ට්‍රෝන ඇද ගන්න නෙවෙයි මොකද්ද කරන්නේ? ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරන්න. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන උගෙන් ඉවතට දෙන්න තමයි ඌට හැකියාවක් තියෙන්නේ. ඒකනේ සක්‍රීය කාරකයක් කියන්නේ. මෙතන NO2 වගේ වික්‍රීය කාරකයක් තිබ්බනම් මොකද්ද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ඇද ගන්න හැකියාවක් තියෙනවා. දැන් මෙතන තියෙන සක්‍රීය කාරකයක් ඉන්න මොකද්ද වෙන්නේ? මේ පැත්ත වැරදි. එහෙනම් පළවෙනි පැත්ත හරි අනිත් පැත්ත වැරදි. උත්තරේ 3 වෙන්න ඕන. අනේ උත්තරේ පළවෙනි පැත්ත හරි දෙවෙනි පැත්ත වැරදි. උත්තරේ 3. ඊට පස්සේ HNO3 අම්ලයේ NO බන්ධන දිග 3 දිගින් සමාන වේ. බලමු ඇඳලා. HNO3 ඇඳොත් ඔන්න ඔහමනේ එන්නේ. ඔන්න ඔහමනේ එන්නේ HNO3 ඇඳොත්. මෙතනයි බන්ධන පහක් එන්න බැරි ඉඳ මෙතන දිත්ත බන්ධන දාන්න බෑ. ඔන්න ඔහමයි HNO3. ඕකේ සම්ප්‍රයුක්ත වීම ඇඳොත් මොකද්ද වෙන්නේ? මෙහෙමනේ එන්නේ. මේක සර දෙක මෙතනට දාන්න පුළුවන්. එතකොට මයිනස් ඔතන දිත්ත බන්ධන මෙතන O ඔතන ප්ලස්. හරිද? එතකොට උතර තව ලුයිස් සම්ප්‍රයුක්ත විදියක් අදින්න පුළුවන් ඕනනම් මොකක් කළද? මෙතන මෙන්න මේ දිත්ත බන්ධනේ මෙතනට දාන්න. මෙතන O මයිනස් මෙතන තනි බන්ධන මයිනස් මෙතන දිත්ත බන්ධන මෙතන H එහෙනම් මෙතන ප්ලස් මෙතන ප්ලස්. කොහොමනේ එන්නේ? හරි. දැන් මෙතන කියන්නේ බලන්න පළවෙනි ප්‍රකාශ කියන්නේ මොකද්ද? HNO3 NO බන්ධන දිග 3 දිගින් සමානයි කියලා කියන්නේ. දැන් කෙනෙක්ට බැලුවම හිතෙයි මෙතනක් තියෙන්නේ මොකද්ද? දිත්ත බන්ධනයක්. මෙතනක් තියෙන්නේ දිත්ත බන්ධනයක්. මෙතනක් තියෙන්නේ දිත්ත බන්ධනයක්. කතාව හරි කියලානේ හිතෙන්නේ. හේතුව මෙතනත් එන් දිත්ත බන්ධනෝ මෙතනත් එන් දිත්ත බන්ධනෝ මෙතනත් එන් දිත්ත බන්ධනෝ කෙනෙක් ඕක ඇඳා හරි තුනම දිත්ත බන්ධන තියෙන ওই ප්‍රකාශය හරි කියලා උත්තරේ ගන්න. පැහැදිලිද? හැබැයි බලන්න මේ ප්‍රකාශ මොකද මේ ව්‍යුහ දෙක මොකද්ද වෙන්නේ? ස්ථායිනේ. මේ ව්‍යුහේ බලන්න වඩා විද්‍යුත් වින ඔක්සිජන් මත තියෙනවා මොකද්ද? ධන ආරෝපණයක්. ඒ කියන්නේ මේ ව්‍යුහේ මොකද්ද වෙන්නේ? අස්ථා. හරිනේ. අපි සාමාන්‍යයෙන් අර මතකයිනේ මේ දැන් මෙතනත් දිත්ත බන්ධන මෙතනත් දිත්ත බන්ධන මෙතනත් දිත්ත බන්ධන නම් අපිට අඳින්න පුළුවන් නේ ඔකට සම්ප්‍රයුක්ත මුහුම. හරිනේ. හැබැයි අපි සම්ප්‍රයුක්ත මුහුම අඳින්න ගන්න ස්ථායි ව්‍යුහ විතරයිනේ. මේ ව්‍යුහෙත් ස්ථායි මේ ව්‍යුහෙත් ස්ථායි. හැබැයි අතන හැදෙන ව්‍යුහේ මොකද්ද වෙන්නේ? මෙන්න මෙතන ඔක්සිජන් මත ධන තියෙන හින්දා මොකද්ද වෙන්නේ? අස්ථායි. අපි සම්ප්‍රයුක්ත මුහුම අඳින්න ගන්න නෑනේ අස්ථායි ව්‍යුහ. එහෙනම් මේක සම්ප්‍රයුක්ත මුහුම ඇන්දොත් වෙන්නේ මොකද්ද? මෙතන එනවා ආංශික දිත්ත බන්ධනය. මෙතන එනවා මොකද්ද? ආංශික
ද්විත්ව බන්ධනයක්. ඇයි හේතුව මේකෙයි ව්‍යුහ දෙක ස්ථාන. හැබැයි මෙතන මොකක්ද වෙන්නේ අපිට කොහොම ආංශික ද්විත්ව බන්ධනයක් දාන්න බෑ. හේතුව මොකක්ද වෙන්නේ මේ ව්‍යුහේ අස්ථාන. පැහැදිලිද? ඒක නිසා මේක බලන්න සංප්‍රයුක්ත මුහුණෙන්දොත් මෙතනයි නේද ද්විත්ව බන්ධන තියෙන්නේ. එහෙනම් මේ ව්‍යුහ මෙන්න මේ බන්ධන දෙක දෙකින් මොකද්ද වෙන්නේ සමාන. ඇයි මේ දෙකේ තියෙන මොකද්ද ආංශික ද්විත්ව බන්ධන. හැබැයි මෙතන තියෙන්නේ මොකද්ද? තනි බන්ධනනේ. හේතුව මේ ව්‍යුහේ අස්ථායි ව්‍යුහය. මෙතන තියෙන්නේ ද්විත්ව බන්ධන, මෙතන තියෙන්නේ තනි බන්ධන හින්දා මොකද්ද වෙන්නේ? මේ බන්ධන දිගින් අසමාන. හැන්නේ සංප්‍රයුක්ත ව්‍යුහ තුනක් හදනවා. ඒක හරි. හැබැයි සංප්‍රයුක්ත ව්‍යුහ තුනේ තියෙන එක ව්‍යුහයක් මොකද්ද වෙන්නේ? අස්ථායි. අස්ථායි ව්‍යුහ අපි සංප්‍රයුක්ත මුහුණට ගන්න නැහැනේ. සංප්‍රයුක්ත මුහුණ බැලුවොත් එහෙනම් මේ බන්ධන දෙක දිගින් සමානයි. ඒකට වැඩිය මේක මොකද්ද වෙන්නේ? වෙනස්. එහෙනම් මේක බන්ධන දෙකයි දිගින් සමාන. අනේ ඒක හින්දා HNO3 NO බන්ධන තුන දිගින් සමානයි කියන එක වැරදි. HNO3 අම්ලය සඳහා සංප්‍රයුක්ත ව්‍යුහ තුනක් සෑදිය හැකිය. ඒ කතාව හරිනේ. සංප්‍රයුක්ත ව්‍යුහ තුනක් තියෙනවා. හැබැයි සංප්‍රයුක්ත මුහුණට ගන්න ව්‍යුහ දෙකයි. ඒක නිසා මොකක්ද වෙන්නේ? මෙන්න මේ බන්ධන දෙක විතරයි දිගින් සමාන. උත්තරේ එහෙනම් පළවෙනි පැත්ත හරි. පළවෙනි පැත්ත වැරදි. අනිත් පැත්ත හරි. උත්තරේ 4. හරි මෙහෙමයි වෙන්නේ. මෙහෙමයි වෙන්නේ නේ. ඊළඟට ප්‍රශ්නේ 23. CH2Cl හා තනුක සෝඩියම් හයිඩ්‍රෝ බෙන්සීන්ගේ කියනවා මොකද්ද? CH2Cl. අපිට කියනවා ඕක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක තනි පියවර යාන්ත්‍රණයක් කරා නියුක්ලියෝපිලික ආදේශයක්. මෙන්න මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් ඕක මොකක්ද වෙනව කියන්නේ? තනි පියවරකින් හැදෙනවලු මොකද්ද? CH2OH. හරිනේ. කතාව මෙහෙමයි. මෙතන යාන්ත්‍රණයේ හිතුවොත් කෙනෙක් ඕක හරි කියලා ගන්නත් පුළුවන්. කෙනෙක් ඕක ගත්තොත් ගන්නව OH- එක ඕකෙන් මෙතනට ගහනවා. මෙන්න මේ බන්ධනය කඩනවා. එහෙනම් මේ OH එක මෙතනට වැදුනොත් කෙලින්ම තනි පියවරකින් හැදෙනවා කියලා ගනීනේ. ඇයි හේතුව මෙන්න මේ. අපි දන්නවා ප්‍රාථමික ඒවා CH3 CH2 Cl වගේ එකක් ගත්තොත් අතොන්ට OH- එකක් ආවොත් වෙන මොකක්ද? මෙතනින් මෙතනට ගියම මෙතනින් මේ බන්ධනය කැඩුනා. CH3 CH2OH එක හැදෙනවනේ තනි පියවරකින්. ඔහොම කියලා කෙනෙක්ට ඔක හරි කියලා ගන්න පුළුවන්. හැබැයි මෙතන බලන්න අර මං ඉස්සෙල්ලා පෙන්නුවා මෙතන මෙන්න මේ Cl එක අයින් වුණොත් මෙතන හැදෙන්නේ මොකද්ද? ප්ලස් කෙනෙක් නේ. මම මතකද කිව්වා බෙන්සීන්ට සම්බන්ධ කාබන් මත ප්ලස් එකක් තිබුණොත් මේක අර සංප්‍රයුක්ත ව්‍යුහ වලින් ස්ථායි වෙන හින්දා මොකද වෙන්නේ? මේකේ ස්ථායිතාව වැඩි තෘතීයකටත් වැඩි. මතකයිනේ තෘතීයක එකක් තිබ්බොත් වෙන යාන්ත්‍රණේ. මෙතන CH3 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 Cl වගේ තිබ්බොත් ඔතනට OH- එකක් ආවොත් යාන්ත්‍රණය වෙන්නේ මෙහෙමයි. මෙතන ඉස්සෙල්ලාම ප්‍රාථමික එකක් මේ වගේ එකක් තිබුණොත් මේ වගේ එකක් තිබුණොත් මේ Cl එක අයින් වුණොත් හැදෙන්නේ මෙතන මොකද්ද? ප්‍රාථමික කාබෝකැටයනයක් නේ. මෙතන මේ Cl එක අයින් වුණොත් හැදෙන්නේ මොකද්ද? තෘතීක කාබෝකැටයනයක් නේ. ප්‍රාථමික එක අපි දන්නවා මොකද්ද වෙන්නේ? ස්ථායිතාව අඩුයි නැත්නම් අස්ථායි. තෘතීක එක ස්ථායිනේ. මේක අස්ථායි හින්දා මොකද්ද වෙන්නේ? මේක එකපාරින්ම වෙනවා. ඒ කියන්නේ OH එකෙන් පහර දෙනකොටම තමයි මේක කලවන්නේ. හේතුව මෙතන මේ වගේ එකක් හැදිලා තියෙන්න බෑ. ඒක අස්ථායි. හැබැයි තෘතීක එකේ වෙන්නේ මෙන්න මේ වගේ සිද්ධියක්. මෙතන තියෙන්නේ Cl. ඕක OH- එක පහර දෙන්න කලින් මොකද්ද වෙන්නේ? මෙන්න මේක කලවලා අයින් කරනවා. අයින් කරලා මෙන්න මේ වගේ එකක් හදනවා. CH3 මෙතන ප්ලස් ධන Cl මයිනස්. ඇයි හේතුව මෙතන හැදෙන තෘතීක කාබෝකැටයනය මොකද්ද වෙන්නේ? ස්ථායිතාව වැඩි. ඔන්න ඔතනට තමයි ඊළඟට මොකද්ද වෙන්නේ? OH- එක මෙතනට පහර දීලා OH- එක හදන්නේ පියවර දෙකකින්. අපි ඒක නිසා ප්‍රාථමික එකට කියනවා මොකද්ද? තනි පියවර නියුක්ලියෝපිලික ආදේශ කියලා. මේකට කියනවා මොකද්ද? දෙපියවර නියුක්ලියෝපිලික ආදේශ කියලා. මං ඊළඟට ඉස්සෙල්ලා කාබෝකැටයන වලදී කිව්වා බෙන්සීන් මත කාබන් කෙනෙක් තිබිලා ඒක මත ප්ලස් තියෙන එක තෘතීකකට වැඩිය ස්ථායියි. එතකොට තෘතීක එක කොහොමත් ස්ථායින්ද දෙපියවරකින් වෙනවා නම් මේකේ නම් අනිවාර්යෙන් මොකද්ද වෙන්න ඕන? දෙපියවරකින් වෙන්න ඕන. ඇයි හේතුව මෙතන Cl එක අයින් කරොත් හැදෙන මෙන්න මේ කාබෝකැටයනය මොකද වෙන්නේ? ස්ථායිතාව වැඩි. ඔය ඔතන පිට පස්සේ OH- පහර දීලා පියවර දෙකකින් තමයි මෙන්න මේක
හැදෙන්නේ. එහෙනම් මේක තනි පියවරකින් හැදෙන්නේ නැහැ. මේක හැදෙන්නේ එහෙනම් පියවර දෙකකින්. ඒකින්ද පළවෙනි පැත්ත වැරදි. ඊට පස්සේ කියනවා CH2 ප්ලස් කියන එක්කෙනා ප්‍රාථමික කාබ කැටයනයක්ලු. හරි මේක හරි හරි. ඒ කියන්නේ හරි කියන්නේ මේක එක්තරා ජාතික ප්‍රාථමික කාබ කැටයනයක් තමයි. ඇයි හේතුව මේ X2යි මේ X2යි මෙතන තියෙන්නේ මේ R1යි වගේනේ තියෙන්නේ. මං කිව්වා X2කුයි R1කුයි තියෙනවා නම් ඕක මොකද්ද? ප්‍රාථමික කාබ කැටයනයන්නේ. මේකත් ඇත්තටම ගත්තොත් ප්‍රාථමික කාබ කැටයනයක් තමයි. ඒ කතාව හරි හරිනේ ප්‍රාථමික කාබ කැටයනයක් තමයි. හැබැයි මෙන්න මෙතන තියෙන ප්ලස් එක මේ බෙන්සීන් වල විශේෂත්වය බෙන්සීන් වලට පුළුවන් නේද සංප්‍රයුක්ත වීම සෙට් එකක් හදන්න. මේකේ ස්ථායීතාව ත්‍ෘතීකට වැඩි වෙන්නේ මොකක් හින්දාද? මෙන්න මෙතන සංප්‍රයුක්ත වීම ටිකක් මේ බෙන්සීන්ගේ පැත්තෙන් හදන්න පුළුවන් හින්දා. පැහැදිලිනේ? මේක ප්‍රාථමික කාබ කැටයනයක්. හරිනේ ඒක හරි. හැබැයි මෙන්න මෙතනින් ස්ථායි සංප්‍රයුක්ත වීම හදන්න පුළුවන් හින්දා මේවා අර බෙන්සීන් මාරු කර කර හදන්න පුළුවන් නේ. ඕක හින්දා තමයි මොකද්ද වෙන්නේ? ඔක ත්‍ෘතීකරත් වැඩිය ස්ථායි වෙන්නේ. ඒක හරි හරිනේ. මේක ප්‍රාථමිකයි. හැබැයි ස්ථායිතාව මොකද්ද වෙන්නේ? ත්‍ෘතීකරත් වැඩි හේතුව මේ බෙන්සීන් වල ස්ථායිතාව අර මේ එකසර මාරු කර කර හදන්න පුළුවන් හින්දා. හරිනේ. එහෙනම් ඒකේ පළවෙනි පැත්ත වැරදි අනිත් පැත්ත හරි උත්තරේ 4. ඊට පස්සේ ප්‍රකාශය අහන්නේ 24 විශාල සමතුලිතතා නියතයක් ඇති ප්‍රතික්‍රියා සියල්ලම වඩා ඉක්මනින් සමතුලිත වේ. හරිනේ. අපි දන්න ඔය මොකක්ද උතන කියන්නේ? විශාල සමතුලිතතා නේ කියන්නේ KPKC වැඩි අගයක්නේ. මම දැන් දී කර කලිනුත් ඔක් කිව්වා KPKC ඔතන KPKC වැඩි කියන්නේ මොකද්ද? KP අගයක් හරි KC අගයක් හරි ගත්තොත් ඕකේ උඩ තියෙන්නේ ඵල යට තියෙන්නේ ප්‍රතික්‍රියකනේ. මේකෙත් උඩ තියෙන්නේ ඵල යට තියෙන්නේ ප්‍රතික්‍රියක. එතකොට මේ KP අගයයි KC අගයයි වැඩි කියන්නේ මොකද්ද? මේක ගොඩාක්ම ඵල පැත්තට නැඹුරු වෙලා කියන එකනේ. එතකොට ඕක ওই පැත්ත KP අගයේ KC අගයේ ඉතා වැඩි අගයක තියෙනවා කියන්නේ මොකද්ද? මේක ඵල පැත්තට නැඹුරු වෙලා කියන විතරයි. මෙතන කියන්නේ මොකද්ද? විශාල සමතුලිතතා නියතයක් ඇති ප්‍රතික්‍රියා සියල්ලම වඩා ඉක්මනින් සමතුලිත වේ කියලා. මම දැන් ටිකකට කලිනුත් කිව්වා ප්‍රතිසමතුලිතයා ඒ කියන්නේ කිසියම් ප්‍රතික්‍රියාවක් සමතුලිත වෙන්න ගත වෙන කාලය අඩු වෙන්නේ මොනව දැම්මොත්ද? උත්ප්‍රේරක දැම්මොත් නේ. ඒතර මං නියත අර ප්‍රකාශයක් විදිහට කිව්වා උත්ප්‍රේරක මගින් සමතුලිතේ නියත වෙනස් කරන්නෙත් නැහැ. සමතුලිත ලක්ෂ වෙනස් කරන්නෙත් නැහැ. හැබැයි සමතුලිත වෙන්න ගත වෙන කාලය මොකද්ද කරන්නේ? උත්ප්‍රේරක මගින් අඩු කරනවා. හරිනේ. ඒකින්ද දැන් මෙතන කියන්නේ සමතුලිත වෙන්න ඉක්මනින් සමතුලිත වේ කියලානේ. ඒතර ඉක්මනින් සමතුලිත වෙන්න නම් KPKC වල ලොකු වෙලා වැඩක් නැහැ. ඇයි හේතුව KPKC ඇති වෙන්නේ සමතුලිත වුණාට පස්සේනේ. ඒතර සමතුලිත වෙන්න ගත වෙන කාලය අඩු වෙන නම් මොකද වෙනවා? සමතුලිත වෙන්න කලින් ඒ දේ වෙන්න ඕන. සමතුලිත වෙන්න ගත වෙන කාලය අඩු කරගන්නේ අපි මොකක් කළාද? උත්ප්‍රේරක දාලා. මෙතන මේ කියන කතාව පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නැහැ. සමතුලිත වෙන්න ගත වෙන කාලෙට කවදාවත් විශාල සමතුලිතතා නියතයක් කියන එකක් බලපාන්නේ. ඊට පස්සේ කියලා තියෙනවා සමතුලිතතා නියත විශාල නම් ප්‍රතික්‍රියාව වඩාත් ඵල දෙසට නැඹුරු වෙමින් සමතුලිත වේ. කතාව හරි මේ සමතුලිතතා නියත වැඩි වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? උඩ වැඩි වෙන්න ඕනේ. උඩ වැඩි වෙන්න ඕන කියන්නේ මේක නැඹුරු වෙන්න ඕන මොන පැත්තටද? ඵල පැත්තට. ඒකෙත් උත්තරේ පළවෙනි පැත්ත වැරදි අනිත් පැත්ත හරි. උත්තරේ 4. අනේ ඒ කියන්නේ පළවෙනි එකට උත්තරේ හරි පැත්ත. ඒ කියන්නේ පළවෙනි එකට හරි එක වෙන්න ඕන උත්ප්‍රේරකයක් කියලා දුන්නා නම් හරි. මෙහෙම දුන්නා නම් උත්ප්‍රේරකයක් ප්‍රතික්‍රියාවට උත්ප්‍රේරකයක් භාවිතා කිරීමෙන් ප්‍රතික්‍රියාවක් වඩා ඉක්මනින් සමතුලිත වේ වගේ ගුණන් මේ පැත්ත හරි. හැබැයි ඔතන කියලා තියෙන මොකද්ද? විශාල සමතුලිතතා නියතයක් කියන්නේ. ඒකින්ද මොකද්ද වෙන්නේ? ඔන්න ඔය ප්‍රකාශනේ වැරදි. අවසාන MCQ එක මෙතන කියලා තියෙනවා මොකද්ද? P ධන 2q කියන එක්කෙනා යනවලු S ට. හරිනේ. P ධන 2q යනවලු S ට යන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සැලකූ විට P ට අනුබද්ධයෙන් පෙළ ශූන්‍ය බව සඳහන් කර ඇතනම්. හරි දැන් මේක ඇත්තටම ඕක මූලික ප්‍රතික්‍රියාව නම් මොකක්ද වෙනවා? R සමානයි K වතාවක් P වතාවක් Q ගේ වර්ගනේ මූලික ප්‍රතික්‍රියාවක් නම් එන්න ඕන. මෙතන කියනවා මොකද්ද? P ට සාපේක්ෂව පෙළ ශූන්‍යයි. එතකොට මොක අපි දන්නවා ඕක ක්‍රම දෙකකින් ගන්න පුළුවන්.
පළවෙනි එක තමයි මොකද්ද මේක මූලික ප්‍රතික්‍රියාවක් නම් මොකද්ද වෙන්න ඕන මෙතන p වතාවක් q වර්ග වෙන්න ඕන. මෙතන කියලා තියෙනව නේද අනුබද්ධයේ පෙළ ශූන්‍ය බව සඳහන් කර නැත්නම් ඉහත ප්‍රතික්‍රියාව බහුපියවර ප්‍රතික්‍රියාවක් යුතුයම වේ කියලා. එතකොට මේක මූලිකක් නම් ওই වගේ එකක් නේ වෙන්න ඕන. එතකොට අපිට කියනවා මෙන්න මේකට සාපේක්ෂව පෙළ ශූන්‍යයි. එතකොට මේකට සාපේක්ෂව පෙළ ශූන්‍ය වෙන්න නම් මේක අනිවාර්යෙන් මොකක්ද වෙනවා බහුපියවර වෙන්න ඕන. ඇයි හේතුව මේක මූලික ප්‍රතික්‍රියාවක් නම් මේකට සාපේක්ෂව පෙළ කීයද 1යි. ඇයි හේතුව මේකේ ස්ටොයිකියමිතිය සංගුණකයට මේකේ පෙළ සමානයිනේ. මේක මූලික නම් වෙන්න ඕන මෙතන පෙළ 1යි. මේක පෙළ බිඳුවක් වෙනවා කියන එකේ තේරුම මේ ප්‍රතික්‍රියාව මොකද්ද අනිවාර්යෙන් බහුපියවර වෙන්න ඕන. ඔක එක විදියක්. අනිත් විදිය තමයි මම තියරි නෝට් එකේ දුන්නා. කවදාවත් මූලික ප්‍රතික්‍රියාවක මොකද්ද වෙන්නේ? පෙළ බිඳුවක් වෙන්න බෑ. ඇයි හේතුව මූලික ප්‍රතික්‍රියාවක මතකයිනේ අනුකතාව සමානයිනේ පෙළට. එතකොට අපි දන්නවා p මෙන්න මේ p කියන එක්කෙනාගේ අනුකතාව කීයද 1යි. ඇයි හේතුව මේකේ ඉස්සරහින් තියෙන 1නේ. අනුකතාව කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙන ප්‍රතික්‍රියක අණු ප්‍රමාණයනේ. එතකොට මේකට ප්‍රතික්‍රියක අණු එකක් සම්බන්ධ වෙන හින්දා මේකේ අනුකතාව කීයද 1යි. එතකොට මේකේ අනුකතාව 1 නම් p ට සාපේක්ෂව පෙළක් කීයද වෙන්න ඕන මූලික ප්‍රතික්‍රියාවක් නම් 1ක් වෙන්න ඕන. එතකොට මේකේ අනුකතාව කවදාවත් බිඳුව වෙන්න බැරි හින්දා මොකද්ද වෙන්නේ? p ට සාපේක්ෂව පෙළ බිඳුව වෙන්න බෑ මේක මූලික ප්‍රතික්‍රියාවක් නම්. හැබැයි බහුපියවර නම් මොකද්ද වෙන්නේ? බිඳුව වෙන්න පුළුවන්. එතකොට p ට සාපේක්ෂව පෙළ බිඳුවක් කියනවා නම් අනිවාර්යෙන් ওই ප්‍රතික්‍රියාව මොකද්ද වෙන්න ඕන? බහුපියවර ප්‍රතික්‍රියාවක් වෙන්න ඕන. හරිද? ඊට පස්සේ කියනවා p ධන 2q යන p ධන 2q s යන සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය r සමානයි මෙන්න මේකන. r සමානයි k වතාවක් q ගේ වර්ග නම්. හරිනේ ඔන්න ඔහම එකක් දුන්නොත්. සඳහන් කර ඇතනම් Q සංඝටකය වේග තීරක පියවර සහභාගී කතාව මෙහෙම. අනේ මතකයිනේ අර බහුපියවර ප්‍රතික්‍රියාවක පියවර ගාණක් තියෙන්න පුළුවන් නේ. පියවර 1 පියවර 2 පියවර 3 මොම කියලා පියවර ගාණක් තියෙන්න පුළුවන් නේ. ඕකේ අනිවාර්යෙන් එක ප්‍රතික්‍රියාවක් තියෙනවා මොකද්ද? සෙමින් වෙන එක. අනිත් ඔක්කොම වෙන්නේ කොහොමද? වේගය. හරිනේ. එතකොට මෙතන කියන්නේ මොකද්ද? මෙන්න මේක එන්න නම් මේ Q කියන එක අනිවාර්යෙන් වේග තීර්ථක පියවරේ මෙන්න මේ පියවරේ තියෙන්න ඕන කියලා කියන්නේ. මතකද අපි ශීඝ්‍රතා ප්‍රකාශනය මේකනේ සෝරි. මේ සෙමින්ම සිදුවන එක මෙන්න මේක තියෙන්න ඕන කියලා කියන්නේ. එතකොට මතකද අපි සාමාන්‍යයෙන් වේග මෙන්න මේ ශීඝ්‍ර බහුපියවර ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතා ප්‍රකාශනය මුලින්ම අපි ලියන්නේ මෙන්න මේ සෙමින්ම සිදුවන ප්‍රතික්‍රියාවටනේ. එතකොට සෙමින්ම සිදුවන ප්‍රතික්‍රියාවේ අතරමැදි හරි උත්ප්‍රේරක හරි නැත්තම් ඒක තමයි කෙලින්ම මොකද්ද වෙන්නේ? මෙන්න මේ බහුපියවර ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා සමීකරණය වෙන්නේ. හරිනේ කතාව. දැන් මෙහෙමයි කතාව හිතන්න මෙහෙම. මැද එක සෙමින් වෙනවා, උඩ එක වේගයෙන් වෙනවා, යට එකත් වේගයෙන් වෙනවා කියලා හිතන්න. හරිනේ. දැන් මේක තියෙන්නේ මොකද්ද? p දුයි 2යි q දුයිනේ. නිකම් මම ලියනවා මෙන්න මෙහෙම එක. මෙතන a ධන b යනවා c ට. මෙතන ඊට පස්සේ a ධන b කියන එක්කෙනා හැදෙනවා කියලා හිතන්න නිකන් 2යි q ගේ. හරි. එතකොට මේකට මම ලියන්න ගියොත් වේග මොකද්ද ශීඝ්‍රතා ප්‍රකාශනය. එන්නේ මෙහෙමනේ. මේක තමයි සෙමින්ම සිදුවන එක. මට එහෙනම් ලියන්න වෙන්නේ මෙන්න මේකට තමයි පළවෙනි පියවරට ශීඝ්‍රතාව r සමානයි k වතාවක් a වතාවක් b. හරිනේ. බලන්න මේ a තුයි b තුයි කලින් පියවරක හැදිලා පස්සේ පියවරකයි වැය වෙලානේ. මුල් පියවරක හැදිලා පස්සේ පියවරක වැය වෙලා නම් අපි මේවට කියනවා මොනවද කියලාද? අතරමැදි කියලා. මුල් පියවරක හැදිලා පසු පියවරක වැය වෙනවා නම් අපි ඒවට කියනවා මොකක්ද කියලාද? අතරමැදි කියලා. එහෙනම් a තුයි b තුයි කියන්නේ මොකද්ද? අතරමැදි. මම කිව්වා ශීඝ්‍රතා ප්‍රකාශනයේ සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා ප්‍රකාශනයට එන්න බෑනේ මේ a තුයි b තුයි. හරිනේ. ඒක නිසා මොකද්ද කරන්නේ? මේ උඩ තියෙන්න ඕන අනිවාර්යෙන් එහෙනම් සමතුලිතයක්. ඔන්න ඔය සමතුලිතය අරන් මම මොකද්ද කරන්නේ? සමතුලිතතා නියත ලියනවා kc කියන එක. එහෙනම් kc කියන්නේ මොකද්ද? a වතාවක් b බෙදීම q ගේ වර්ගනේ. එතකොට මෙතන ab කියන එක අයින් කර ගන්න පුළුවන් මොකද්ද? kc වතාවක් q වර්ග කියලා. එහෙනම් k වතාවක් kc වතාවක් q වර්ගනේ. මේ දෙන්නක එක නියතයක්. එහෙනම් එනවා මොකද්ද? r සමානයි k වතාවක් q වර්ග. බලන්න මෙහෙම වුණත් මම r සමානයි q වර්ග කියන එක ගත්තනේ.
හැබැයි එහෙම වුණා කියලා මේක අනිවාර්යෙන් තියෙන්න බලන්න මේක තියෙන්නේ මේ වේග නිර්ණක පියවරේද නෑනේ වේග නිර්ණක පියවරේ තියෙනවා q තියෙන්න ඕනේ මේ පියවරේ හරිනේ එතකොට q මේ පියවරේ තිබ්බනම් කොහොමත් මේකට q වෙනවා ඒක හරි හරිනේ හැබැයි වේග නිර්ණක පියවරට කලින් පියවරක තිබුණත් මොකද්ද වෙන්නේ මේ q කියන එක්කෙනා අපිට ගන්න පුළුවන් හරිනේ කියන කතාව පැහැදිලිනේ වේග නිර්ණක පියවරේ තිබුණොත් කොහොමත් මේකට එනවනේ ඇයි Q කියන එක්කෙනා අතරමැදියක් නෙවෙයි එහෙනම් මෙතනින් අයින් වෙන්නේ නැහැ Q කියන එක්කෙනා කොහොමත් වෙන්නේ හැබැයි වේග නිර්ණක පියවරට කලින් පියවරක තිබුණොත් ඒත් මොකද්ද වෙන්නේ මේ ප්‍රතික්‍රියාවට ওই Q කියන එක්කෙනා සම්බන්ධ වෙන්න පුළුවන් පැහැදිලිද දැන් මේකේ කියලා තියෙන්නේ P ධන 2යි Q කියන එක්කෙනා S යන සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය R සමානයි K වතාවක් Q වර්ග ලෙස සඳහන් කර ඇතනම් Q සංඝටකයේ වේග තීරක පියවරට සහභාගී විය යුතුය කියලානේ තියෙන්නේ. ඕක කෙනෙක්ට උත්තර දෙකකට හිතන්න පුළුවන්. කෙනෙක්ට මෙන්න මේ විදිහට ගහලා වේග තීරක පියවරේ නෙවෙයි තියෙන්න ඕන. ඕක ඊට කලින් පියවර තියෙන්න ඕනේ කියලා උත්තරේ 3 කියන්නේ. පළවෙනි පැත්ත කොහොමත් අපි ගත්තනේ හරි කියලා. දෙවෙනි පැත්ත වැරදි කියලා. ඒ හේතුව වේග තීරක පියවරේ නෙවෙයි ඊට උඩ පියවරක තිබුණත් හරිනේ. ඕක වැරදි කියලා නම් උත්තරේ 3 කියලා ගන්නත් පුළුවන්. මමත් ඕක උත්තරේ අරන් තිබ්බේ 3. හැබැයි පස්සේ ඕක මට පන්තියක ළමයෙකුත් ඕක ඇහුවා. මටත් පස්සේ හිතුනේ ඕක අනිවාර්යෙන් කියලා නෑනේ. අනිවාර්යෙන් වේග තීරක පියවරේ වෙන්න ඕන කියලා නෑනේ. මේක ඉතින් වේග දැන් මෙතන කියන්නේ බලන්න වේග තීරක පියවරේ පැවතිය යුතුය කියලානේ කියන්නේ. ඒතකොට වේග තීරක පියවරේ පැවතියත් මොකද්ද වෙන්නේ? ඕක කිව් වෙන්න පුළුවන්. පැහැදිලිද? එතකොට වේග තීරක පියවරේ තිබ්බත් අනිවාර්යෙන් කිව් වෙන්න ඕන. වේග තීරක පියවරේ නැති වුණත් කිව් වෙන්න පුළුවන්. ඒතකොට මේක අනිවාර්ය කියලා නැති හින්දා මේක හරියන්නත් පුළුවන්. අනිවාර්යෙන් වේග තීරක පියවරේ තිබුණා මේක වැරදි. ඇයි හේතුව ඊට උඩ පියවරේ තියෙන්නත් පුළුවන් නේ. අනිවාර්ය වචනේ ගාවල නැති හින්දා මොකද්ද වෙන්නේ? මේ පැත්තත් හරි මේ පැත්තත් හරි. හැබැයි ওই දෙන්නගේ කිසි සම්බන්ධයක් නැහැ නේ. හේතුව පළවෙනි එකෙන් කියන්නේ මොකක්ද? අර p අනුබද්ධයෙන් පෙළ ශුන්‍ය කතාව. දෙවෙනි එකෙන් කියන්නේ මොකද්ද? වේග නිර්ණක පියවරේ කතාවක්නේ. එතකොට ඔය දෙන්න කිසි සම්බන්ධයක් නැහැ. මේකේ උත්තරේ මෙහෙම දෙකම හරි කියලා ගත්තොත් දෙක කියලා ගන්නත් පුළුවන්. මේ පැත්ත වැරදි කියලා කෙනෙක් තරම් 3 කියලා ගන්නත් පුළුවන්. මම ඔක දෙකම ලකුණු දුන්නා. උත්තරේ 3 වෙන්නත් පුළුවන්. උත්තරේ 2 වෙන්නත් පුළුවන්. මම මාකින් එකේ ලියලා නම් තියෙන උත්තරේ 3. ඕකේ උත්තරේ 2 වෙන්නත් පුළුවන්. හරිනේ. එහෙනම් ඔතනින් MCQ 20ම සාකච්ඡා කරා. හරිනේ. ඒක අර මං විවරණෙත් ගහලා දුන්නා විවරණේ කියනවා සෑහෙන කරුණු විවරණේ නැති දේවල් බලා ගන්න තමයි මම මේ වීඩියෝ එක කරේ. Tamanට ওই වීඩියෝ එක බැලුවා නම් අනිවාර්යෙන් දෙයක් ගන්න පුළුවන්.